මොකද්ද වෙන්න ඕනේ? ඒක ඇන්ටි දැන් බලන්න පුළුවන්ද? ලයින් එක හොයාගන්න. තව දෙයක් කිව්වනේ. දෙපැත්තට බීප් ශබ්ද විතරක් ඇහිච්ච පළියට ඇද්ද? මොකද්ද වෙන්න ඕනේ? දෙපැත්තේම අගේ ඕම්ස් දෙකට වඩා අඩු වෙන්න තියෙන්න ඕනේ දෙපැත්තේම. තේරුණාද? ඕම්ස් දෙකට වඩා අඩු නම්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අතාරින්න නෑ ඕම්ස් දෙකට වඩා වැඩි නම් ෂෝට් නෑ ආයෙ එතන බලන්න මේ. තේරුණාද? ඕම්ස් දෙකට වඩා අඩු නම් ෂෝට් එක. අඩු නම් විතරයි ෂෝට්. නැතු එක පැත්තක 30ක් තියෙනවා අනිත් පැත්තේ බිඳුවයි නම් ඒක ගන්නෙ නෑ. ඒක හැටි ෆෝන් එක. ඕම්ස් 30ක් කියන්නේ වෙනසක් තියෙනවනේ පුතේ. ඒකට ඒක ෂෝට් එකක් නෙවෙයි. ෂෝට් එකක් කියන්නේ ධනයිරි නෑ ඍජු එකතු වෙන්නේ. තේරුණාද? ඒකට ඒක ඕම්ස් දෙකකට වඩා අඩු වෙන්න බසමු. තේරුණාද? හරි. ඊට පස්සේ එහෙම දෙපැත්ත බීප් ගන්න එකක් හම්බුනාට පස්සේ මල්ටිමීටරෙන් බලද්දි නම් දෙපැත්තේ අගයන් දෙකක් ඇවිත් තිබ්බොත් දෙපැත්තටම බීප් ගන්නවා දෙකට වඩා අඩු අගයන් තමයි එන්නේ. හැබැයි දෙපැත්තේ අගයන් දෙක එකින් එකට වෙනස් නම් අපිට ලේසියෙන්ම මේ කැපැසිටර් එකේ ලයින් එක පැත්ත අඳුර ගන්න පුළුවන් වෙනවා. කොහොමද? මල්ටිමීටරෙන් බලද්දි නම් ලයින් එක කොහොමද අඳුර ගන්න පුළුවන්? ඕම්ස් ආගේ අඩුවෙන් එන පැත්තද වැඩියෙන් එන පැත්තද? වැඩියෙන් එන පැත්ත ලයින් එක විදිහට ගන්න පුළුවන්. දෙපැත්තටම එකම අගයන් පෙන්නලා තිබ්බොත් අපි කරන්නේ පවර් සප්ලයි එක නම් 0.2ක් වගේ වෝල්ටේජ් එකකට දාලා කළු එක ග්‍රවුන්ඩ් එකට ගහගෙන රතු එකෙන් අදාළ කැපැසිටර් එකේ දෙපැත්තට මෙහෙම තියලා බලනවා නේද? කියලා බලනකොට සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එක පැත්තට තිබ්බහම වැඩි ඇම්පියර් අගයකුත් ලයින් එක පැත්තට අඩු ඇම්පියර් අගයකුත් තමයි ගන්න. ඒක ඔය ක්‍රම දෙකෙන් එකකින් කොහොම හරි ලයින් එක පැත්ත අඳුරගෙන පුළුවන්. ලයින් එකේ තමයි ප්‍රතිරෝධයගේ වැඩිනේ. ඔව්. ඕම් ගන්න. ඔව්. අරගේ අඩුයි. අරගේ ඇම්පියර් ගන්න අඩුයි. අරගේ වැඩි. හරිද? එතකොට ඊට පස්සේ තියෙන්නේ හරියම ලේසි පවර් සප්ලයි එක දැම්ම 1.8 වෝල්ටේජ් කළු එක ග්‍රවුන්ඩ් එකේම තියෙනවා. රතු එක ගන්න කැපැසිටර් එකේ ලයින් එක පැත්තට අපි අල්ලගෙන ෆෝන් එකේ රත් වෙන තැන හොයනවා. ඊට පස්සේ හොයාගෙන ඒරියා එක හොයාගෙන තෙල් දුර පාරක් ගහලා ආපහු ආයෙත් අතෙන්දම පවර් එකක් ඉන්ජෙක්ට් කරනවා. එතකොට රත් වෙන්නේ ෂෝට් එකේ තියෙන කෑල්ලම තමයි. එරුණාද තමයි විශේෂ ෂෝට් එකක් වෙන මෙතන ෆෝන් එකේ තියෙන්නේ පුතේ ෂෝට් වර්ග දෙකක්. පළවෙනි එක තමයි බෑක් ෂෝට් අනිත් එක තමයි VCC ෂෝට්. ෂෝට් නම් ওই දෙක තමයි. හරිද? ඒක වර්ග දෙකක් හැටියට ගත්තා. අපි ෂෝට් අඳුර ගන්න විදිහත් එක්කන් තමයි අපි කොටස් දෙක තුනක් කඩන්න වෙන්නේ. පළවෙනි අපි දැන් කතා කරේ on before ෂෝට්. ඒ කියන්නේ සප්ලයි එකට ගහනවා. ගහපු ගමන් ඇම්පියර් ගන්නක් ගන්නවා. එතකොට මල්ටිමීටර් එකෙන් බස මෝඩ් දාලා බැටරි පින් එක දෙපැත්තෙන් තිබ්බහම බීප් ගාවොත් එක මොන ෂෝට් එකක්ද? V back ෂෝට් එකක්. බීප් ගාවේ නැත්නම් ඒක VCC ෂෝට් එකක්. ඒතකොට හදන ක්‍රම වේද දෙකයි. V back ෂෝට් එකක් නම් කෙලින්ම බැටරි පින් එකට ධනයිරිනයි දීලා රත් වෙන එක හොයාගත්තාම ඒක තමයි ෂෝට් එක. VCC එකක් නම් කැප් එකක් දෙපැත්තෙන් හොයලා දෙපැත්ත බීප් වෙන කැප් එකක් හොයලා ඒකේ ලයින් එක හොයලා කරන්ට් එකක් දීලා තමයි අපිට ෂෝට් වෙන ස්ථානේ හොයාගන්න වෙන්නේ. ඒක ලයින් අපිට වෝල්ටේජ් එක අඩු කරලා නේ බැටරි පින් එක නෑ V back එකේ ලොකු ගාන ගහලා දාන්න ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. මොකද අපි VCC එකට වෝල්ටේජ් අඩු කරලා දෙන්න හේතුව වෙන්නේ පුතේ අපි බෝඩ් එකේ මැදනේ කරන්ට් එක දෙන්නේ. අපි දන්නේ නැහැ ওই මැද කරන්ට් එක කීයක් යනවද කියලා. තේරුණාද? ඔය යනකොට පෙලක් කලාවට ඔයා මෙහෙම කරන්ට් එක දෙන්න කියලා හිතන්නකෝ මෙතෙන්න. වැරදිලා හරි මේක අධික ලෙස රත් වෙලා එකපාරට රිලීස් වුණොත් එහෙම වෙනවා හිටපු ගමන්. දැන් මෙහෙම ගහනකොට මේ ෂෝට් එක අයින් වෙනවා පුතේ. ඔයා දන්නේ නැහැ ෂෝට් එක තිබ්බ දැනවත් සමහරක් වෙලාවට ඊට පස්සේ. එහෙම අයින් වුණොත් එහෙම මේ කරන්ට් එකට දැන් ග්‍රවුන්ඩ් එන්න තියෙනවද යනවා? නෑ. ඌ එතකොට මේ හැමතැනම ගිහින් වයිස් එකක් වුණා පිච්චිලා වුණත් යන්න පුළුවන්. තේරුණාද මම කියන්නේ? VCC එකකදී අඩු කරලා දෙන්න ඕනේ. මොකද මැද දෙන්නේ අපි කීයක් යන ලයින් එකකටද කියලා මොකද දන්නේ නැතුවනේ දෙන්නේ පුතේ. ඒ මල්ටිමීටරේ ලයින් එක චෙක් කරන්න බෑ. ඒක කියන්නේ මේක වෝල්ටේජ් වැඩි නේ. කොහෙද? ඔක ලයින් එක චෙක් කරන්න ෂෝට් එකේ
ලයින් එක චෙක් කරන්න කියන්නේ ලයින් එක මේ ග්‍රවුන්ඩ් එක ලයින් එක චෙක් කරන්න එක අර වෝල්ටේජ් දෙන්න අරගෙන. ඔව් මේ ගැදේ මට දෙන්න ඕනේ ඉතින් අර ස්විච් දෙන්න. ඔව් ලයින් එක මේකෙන් හොයන්න බෑනේ ඉතින් මේකේ වෝල්ටේජ් වැඩි හින්දා. ලයින් එක කෝකෙන් දාගන්න බෑ මල්ටිමීටරේ? ලයින් එක මල්ටිමීටරෙන් ගන්න කොහොමද දැන් දෙවත් බීප් වෙනවනේ ආ දෙක දෙන්න. ආයි කොහෙද යන්නේ එමුතර ඕම්සගෙන් තමයි ඉතින් දාගන්නේ ඕම්සගේ වැඩි පැත්ත ලයින් එක අඩු පැත්ත ග්‍රවුන්ඩ් ඒක සාර්ථකද? අරගෙන හොයන්න. දෙකම සාර්ථකයි ඒක ඉතින් අරකෙදී අගයන් දෙකක් ආවොත් ඉතින් මල්ටිමීටරෙන් ඉතින් අරකින් ඉතින් මල්ටිමීටරේ බලලා ඉස්සරහට යන්නේ. කොහෙන්ද යා මල්ටිමීටරේ බලන්න. ඒක ඔයා කියන්නේ හරියටම ෂෝට් එක හොයන කතාවක්ද ඔය කියන්නේ? එහෙම හොයන්න බෑ. ජීවිතේට හොයන්න බෑ. ඉතින් මේ ලයින් එකේ ඔක්කොගේම අගේ එකයි. ඒක වෙනස් වෙනවා. කරන්ට් එක අනිවාර්යෙන් දෙන්න. පවර් ඉන්ජෙක්ට් කරන්න ඕනේ. ඒක කතාවද යන්නේ. ඒකද මට දෙනවා. ඔය පැට් එක වගේ දෙනවා රත්තුන් නැත්තම් චුට්ට චුට්ට වැඩි කරලා. අරකට කරන්ට් එක උදේ ග්‍රවුන්ඩ් එකේ තියෙනකන් ඔයා වෝල්ට් 100ක් දුන්නත් ප්‍රශ්නයක් නෑ මෙතන. ග්‍රවුන්ඩ් එකේ නක් තියෙන දිගට. එතකොට කරන්ට් එක වෙන කොහෙවත් යන්නේ නෑ ග්‍රවුන්ඩ් එකේ ග්‍රවුන්ඩ් එක එච්චර. විනිසුරක් තමයි ගැටලුව තියෙන්නේ. විනිසුරක් දෙන්න මුඩේ යන්න දිහක් නෑ. යන්න දිහක් නැති වුණාම කඩාගෙන හරි යනවා. යන්නේ ඕන. දැන් ඕනියන් දසමටක් විතර යන ලයින් එකකට එහෙම 3ක් විතර දීලා ඇරලා දැම්මොත් එහෙම කැප් එක බුක් කරලා උණු වෙලා යනවා. සමහරක් වෙලාවට කැප් එක හරි ෂෝට් එක දිනේ රිලීස් වෙනවා. එහෙම වෙනවා මේ. ඔය වී බෑක් ෂෝට් වල නේ 2D වල කොහොම ගහන් ඉද්දි ෂෝට් එක රිලීස් වෙනවා නිකන්. ෂෝට් එක. ඔව් ඔන්න නම. කස්ටමර් ගෙදරින් ගෙන ඕන් වෙන්නේ නැහැ කියලා අපි සප්ලයි එකට ගහපුවාම සමහරට සප්ලයි එක ගහද්දිම අර ෂෝට් එක රිලීස් වෙනවා. දන්නේ නැහැ. ඕන් වෙනවා නේද කියලා ආයෙ දෙනවා අපි. ඒක වැඩ නැහැ නේ. ඒක වැඩ නැහැ. ඇයි? ආයෙ නැද්ද ඒක? නේ මේ ෂෝට් එක රිලීස් වෙනවා. ආ වී බැට් එකේනේ නේ. ඔව්. අරකේ වුණා නම් ඒක ඔක්කොම පිටිට යනවනේ. ඔව් එහෙමත් නේ. ඒ VCC එකේනේ අර රිලීස් වුණොත් යන්නේ හැමදාම. ඔව් VCC එකට කරන්ට් එක VCC එක දෙන්නේ ඉතින් ෆෝන් එක ගලවලා ඒක අඩු කරලා දාන්න. ඉතින් තමයි අඩු කරලා දෙන්න කියන්නේ හැම වෙලාවෙම. හරිද? හත්ෙන් නැත්තම් චුට්ට චුට්ට වැඩි කරගන්න. ඒක ගැටලුවක් නේ. හත්ෙන් නැහැ කියන්නේ කොහොමද ගිනි අරගෙන ෂෝට් එක රිලීස් වෙන්නේ නැහැ කියන එකනේ. තේරුම් නැද්ද කියන්නේ? ඒ රත්තරන්ගෙන් තමයි අපි තනත් ලොකේෂන් එක ඔව් බලන්නේ. ලොකේෂන් එක ට්‍රැක් කරන්නේ එතනින් තමයි. ෂෝට් එක හරියට තමයි ග්‍රවුන්ඩ් එකේ කියන එක අයිඩියා කරගෙන ඉන්නේ. තේරුණාද? හරි. ඔය on before shot එක. හරිද? එතනින් එහාට දැන් on before shot එකේ තමයි VBAT සහ VCC කියලා බෙදන්න වෙන්නේ. මෙතනින් එහාට කතා කරන shot ඔක්කොම VCCම තමයි. හරිද? ඊට පස්සේ ඔකේ කතන්දරේ මේකයි. අපි හිතමු මෙහෙම. දැන් ඔයාලා shot එක දැන් අපි හිතාගෙන ඉන්නේ ගොඩක් අය හිතන්නේ බුද්ධ shot එක කියන්නේ සප්ලයි එකට ගහපුවාම කීයක් හරි ගන්න එක තමයි shot එක නේද? එහෙම හිතන්නේ අපි. හරි. මෙහෙම වෙනවා. මෙහෙම එකක් කියලා හිතන්නේ. මේක බවයි කියලා තමයි හරි. ඔන්න දින ලයින් එකක් නේ. එකක් තියෙනවා තුන. අතරම්ම තියෙන ආන්නෝක ෂොට් එක. හරිද? ඔයා ෆෝන් එක පවර් සප්ලයි එකට දැන් ගහනවා මේ. හරිද? එතෙන් ෆෝන් එක සප්ලයි එකට ගන්නවා. එතන ෂොට් එකක් තියෙනවා ෆෝන් එක. තේරුණාද? හරිද? එතකොට මම කියනවා මෙහෙම එකක්. මේක පවර් IC එක පවර් බටන් නෙබුවාම තමයි මේ ස්විච් එක ඔන් වෙලා කරන්ට් එක අර පැත්තට යන්නේ. තේරුණාද? ඔයා මේ ෆෝන් එක දැන් පවර් සප්ලයි එකට සම්බන්ධ කරනවා. ඇම්පියර් කීයක් පෙන්නනවද? සම්බන්ධ කරාම මේ වෙලාවේ සප්ලයි එක කීයක් පෙන්නයි? ඇම්පියර්. ඇයි? කීයක් පෙන්නයි? ඇමිලිවිටි නකොල පවර් සප්ලයි එක අපම කීයක් ඇයිද? බින්දුව වැඩි වෙයි. ඇයි? බින්දුව වැඩි වෙයි. නෑ ෂෝට් එකක් නෑ. හා? ෂෝට් එකක් තියෙන නිසා ෂෝට් එකක් අතන තියෙනවා. ෂෝට් එකක් උදේ මෙහෙමයි. පවර් සප්ලයි එකෙන් ෂෝට් එකක් පේන්න ෂෝට් එකක් තිබ්බ විදියට පේන්නේ නෑනේ.
ෂෝට් එකක් තියෙන්නත් ඕන. ෂෝට් එක තියෙන තැනට මොනවද යන්න ඕන? තව සප්ලයි එකෙන් දුන්නාම කරන්ට් එක ගියොත් නේ එතනින් ග්‍රවුන්ඩ් එන්නේ කරන්ට් එක. එතන කරන්ට් එක යන්නේ නැත්නම් ග්‍රවුන්ඩ් වෙනවද? දැන් කොහේ හරි ටැප් එකක් තියෙනවා බටයක් තියෙනවා ලීක් ටැප් එක වහලා. දැන් පේනවද බටේ ලීක්? දැන් මේත් ඒ වගේ එකක් නෙමෙයිද? මං කියනවා පවර් බටන් නෙවුවාම තමයි මේක වැටිලා අරගෙන කරන්ට් එක යන්නේ. තේරුම් නැද්ද කියන එක? ඔන්න එක තමයි තේරුම් නැද්ද බා? නැද්ද තේරුණේ? තේරුණා. දැන් ගෙදර උඹලා බල්බ් එකක් තියෙනවා ෂෝට් වෙලා. හරි ඔන්න ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. උඹලා ගෙදර ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. අවුලක් තියෙනවද ගෙදර? නැහැ. ස්විච් එක දාන්න මොකද වෙන්නේ? ෂෝට් වෙච්ච බල්බ් එකේ තියෙන ස්විච් එක දාන්න. මොකක් වෙන්නේ? ටිප් එක යනවා. පත්තු වෙන්නේ නැහැ. හත්තු එන්නේ ඉතින් ටිප් එක යනවා ටොක් ගන්නනේ. අරක දාලා තියෙනකන් හොඳයි. ඔෆ් කරලා තියෙනකන් හොඳයි. තේරුම් මේක ඕන් කරාද බින්දුවට එනවනේ මේකනේ. හොඳයි පේන්නේ. මොකද්ද ඔය ඔන් කරන කොහොම හැබැයි කායි කියන්නේ? දැන් ෆෝන් එක දඬන්න ගාලා පවර් සප්ලයි එක ගහනවා ෆෝන් එකට. ඔව්. ගහද්දර ගියේ පිට ෂෝට් එකක් නැත්තම් ගියේ පිට බින්දුව ඔව් දැන් මේකේ ෂෝට් එකක් තියෙනවද නැද්ද? තියනවා. තියෙනවා. එතකොට කීයක් පෙන්නයිද? උඩ උඩ ගන්නක් පෙන්නන්නේ. මේකේ හැටියට කීයක් පෙන්නයි? අතන මේ ස්විච් එකක් තියෙන එක දැම්මම තමයි ෂෝට් එක කරන්ට් එක යන්නේ ෂෝට් එකක් තියෙනවා නැත්නම් ෂෝට් එකට කලින් ස්විච් එකක් තියෙනවා ඒ ස්විච් එක දාලා නැහැ. එහෙනම් බින්දුව නේ. කරන්ට් එක යනවද? කරන්ට් එක යන්නේ නැත්නම් කරන්ට් එක ග්‍රවුන්ඩ් වෙනවද? නෑ. ග්‍රවුන්ඩ් වෙන්නේ නැත්නම් ඇම්පියර් පෙන්නනවද? නෑ. ඕන් දැන් අපේ උන් සප්ලයි එක ගහලා ඉවරලා බලලා ඔක්කින ෂෝට් නෑ. හරිද? ඒ පවර් එක ඕන් කරලා නැහැ. එතකොට ඔය ෂෝට් පෙන්නේ කොයි වෙලාවටද? ඔන්න කි පවර් බටන් ඔබනකොට එන ෂෝට් මේ වගේ. හරිද? නිශ්චිත අගයක් කිව නොහැක. කියන්න තියෙන්නේ පළවෙනිම දේ. එන රීඩින් මොන වගේ එකක් එයිද කියලා කියන්න බෑ. ඒක IC එක අනුව සහ ෂෝට් කරන ලයින් එක අනුව ඒක තීරණය වෙනවා. කොහොමද අත්‍යත් තියෙන්නේ කියලා කියන්න බෑ. තේරුණාද? හැබැයි කැට තියලා කියන්න පුළුවන් ඒවා දෙක තුනක් තියෙනවා. ඔයගේ අවස්ථාවක වෙන්න පුළුවන් ලොකු පළවෙනිම දේ තමයි වැඩි ලොකුම දේ. හරිද? සාමාන්‍යයෙන් ෆෝන් එක කොන්න එන්නේ කොහොමද රීඩින් එක? පවර් බටන් එක ඔබනකොට. මොනවා රීඩින් වලින් දොන්නේ? ඈ? ඔව්. අපේ එකයි ගන්න ගියා ෆෝන් එක ඔන්න වෙනකොට. ඔන්න වෙනකොටම බං ඔන්න වෙනකොට කීයද කියලා හන්නේ. ඉන්දර්සම කීයක් විතර? ඈ? 7ක් 8ක් වගේ ඒක පොඩි ගාණක් අරගෙන තමයි පටන් ගන්න. 0.7 0.7ක් නෙවෙයි 0.7 0.5 නේද? තේරුම් නැද්ද කියන එක? යෝද? දැන් ෆෝන් එක කොන් කරනකොට කීයෙන් විතරද පටන් ගන්න මොකල්ල? නැද්ද කොල්ල ෆෝන් කරලා මොකක් හරි ඔන්න එක. මේක ලොකු ෆෝන් එකක් නේ. ඔච්චර ලොකු ෆෝන් එකක් වුණා. ඔන්න ලොකු වලන් තියෙනව නේද? ෂෝට් තියෙනවද? නෑ. ඕම් මම පාව බලන්න ඕන. කීයද පටන් ගන්න? කොහෙමද පටන් ගත්තේ? ඔන්න. බින්දුවයි ගණන් වලින් පටන් ගන්නන් තමයි මේ. අන්න දැක්කද? ඒකලා තමයි අර පැත්තට ගිහිල්ලා මේ ෆෝන් එක ඔන්නේ නෙමෙයි. තේරුණාද? ඔගේ රීඩින් එක දූපීදී දැක්කද? හරිම නෝමල් විදිහට තමයි ගියේ. තේරුණාද? ඒතකොට අපි කියන සාමාන්‍ය බින්දුව කියලා තමයි පටන් ගන්න. 0.01 ඉඳන් එහෙම වානක් තමයි කියන්න ඕනේ. කියන්නේ අපි කියනවා දශම එකට වඩා අඩු වගේකින් තමයි ස්ටාර්ට්අප් එක ඕන ෆෝන් එක තියෙන්නේ. 0.1 බින්දුවට අඩු ගාණක්. තේරුණාද? අඩු ගාණකින් තමයි ස්ටාර්ට්අප් එක. ඊට වඩා වැඩියෙන් ගන්නවා නම් ඒ ෆෝන් එක ෂෝට් කියලා අපිට කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? ස්ටාර්ට්අප් එක ඊට වඩා වැඩි වෙනවා. දැන් මම මේ ෆෝන් එක අරගත්තොත් සප්ලයිට ගැහුවා. ෂෝට් තියනවද? ෂෝට් නෑ පුතේ. ෂෝට් ෆෝන් එක. නොකිය ෆෝන් එක වඩා මේ 5කට ඒ කියන්නේ මේ නොකිය ෆෝන් ඔව් 5කට කරන් එතකොට ඒක ඔන්නේ ෂෝට් තියෙන නොකිය ෆෝන් ඒකයි.
ගහලා පවර් ඔන් කරද්දි තමයි ෂෝට් එක එන්නේ. මේ ෆෝන් එක මම ගැහුවා සප්ලයි එකට කිසිම අවුලක් නැහැ ෂෝට් නැහැ ඔය කියන විදිහට ඕන නම් මම පවර් බටන් එක ඔබනවා මොකද වෙන්නේ බලන්න අත දියද්දිම කොහෙන්ද යන්නේ අත දියද්දිම කොහෙද එන්නේ මේ එන දුර පේනවද කොච්චරක් දුරට එනවද රීඩින් මේ පැනලා එන්නේ අර එහා පැත්තෙන් පටන් ගන්නවා වගේ පේනව තමයි ඒ උනාට එන ගණන් 500යි 600යි කියනවනේ අර එක පහ ගෙලින්ම නිකන් මේ අහස උසට යන්නේ රීඩින් එක තේරෙනවද හොඳ එකක් නැහැ එකෙන් 8 තමයි පටන් ගන්නනේ. ඕ තේරෙනවද මේක එහෙම නෑ මේක ගන්න කරන්ට් ප්‍රමාණය ගොඩක් වැඩි පුතේ තේරෙනවද ෂෝට් වැඩියෙන් කරන්ට් එක ගන්න ඕන වෙලාවක ෂෝට් ඉන්න පුතේ කොහේ හරි ඕනම තැනක වැඩියෙන් කරන්ට් එක කරගෙන ෂෝට් එක ආයෙ දෙකක් නෙමෙයි තේරෙනවද ඒක එකක් හරිද ෂුවර් එකනම ෂුවර්නේ අනිවාර්යෙන් ෂුවර් ෆෝන් එකේ ෂෝට් එකක් තියෙනවා හිතන්නකෝ මෙහෙම රීඩින් එකක් කරන් ෆෝන් එකක් ඔන් වෙන්නේ නැතුව ඉන්න අනිවාර්යෙන් ෂෝට් ඔය ෆෝන් එක ඒතකොට ලෙඩි ඔය මොකද්ද හදන්න ඕනේ ෂෝට් එක තමයි හදන්න ඕනේ ඒතකොට ෆෝන් එක ඔන් වෙනවා නේද ඉතින් M02 එකේ තිබ්බේ ඒක නම් සප්ලයිර් ගහපු ගමන් පෙනියන ෂෝට් එකක් මේක නොපෙනෙන ෂෝට් ගහුවට පේන්නේ නැහැ පවර් බටන් බද්දි තමයි එක රීඩින් එකකින් පෙන්නන්නේ මේක එක රීඩින් එකක් පුතේ ඒ කියන්නේ වේගෙන් ලොකු රීඩින් එකකට පැනලා යනවා නම් රීඩින් එක ඒක අනිවාර්යෙන් ෂෝට් පළවෙනිම දෙක හරිද ඊගාවට දෙවෙනි එක තමයි පුතේ දෙවෙනි එක මේකේ දෙවෙනි එකත් මේකේ හැම් පිටින්ම තියෙනවා දෙවෙනි එක තමයි සප්ලයි එකට ගහපුවාම පුතේ පෙලක් ෆෝන් ගහලා වුණාට පස්සේ හිර වෙනවා එක තැනක ගිහිල්ලා අර වගේ M21 එකේ හිර වුණා M21 S එකද කොහොමද 21 S එක මේ පොඩ්ඩක් කලින් මට දුන්නේ බන්නේ බලන්න නෝපාව එකේ A21 S එක හිර වුණේ කොහොමද හිර වුණේ ගිහිල්ලා පවර් බටන් එක ඉබුවට පස්සේ පවර් බටන් එක ඔබන්න කලින් කරන්ට් එක නෑ ආගේ කරන්ට් එක තිබ්බ ඒක ෂෝට් තිබ්බනේ හරිද මෙහෙම හිතන්න සප්ලයි එකට ගහලා පවර් බටන් ඔබනකොට යනවා රීඩින් එක දැන් අනික් ඒවා පවර් බටන් අතරම බිඳුව වෙනවනේ අරක බිඳුව වෙන්නේ නෑ එක තැනකම හිර වෙලා තියෙනවා අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ ෆෝන් එක ඔන් වෙන්නෙත් නෑ හැබැයි තේරෙනවද මම මේ කියන ලෙඩේ සප්ලයි එකේ රීඩින් එහා මෙහා වෙන්නෙත් නෑ රීඩින් එක එක තැනකට 8ට ගියා නම් 8ෙම තියෙනවා පවර් බටන් එක අතෑරියත් 8ම තමයි හැබැයි ෆෝන් එක ඔන් වෙනවද නෑ බිඳුව වෙනවද පවර් සප්ලයි එක ඒත් නෑ ඒ කියන්නේ ෆෝන් එකේ මැදක හිර වෙලා ඉන්නේ නතර වෙලා අපි කියන ස්ටක් වෙලා ඉන්නේ මෙයා සප්ලයි නිකන් ගෙවුවත් ඒක ෂෝට් කියලා පෙන්නන්නේ නෑ සප්ලයි නිකන් ගෙවුවට ෂෝට් නෑ සප්ලයි එක ගහලා පවර් බටන් එක බුවාම යම් කිසි තැනකට ගිහින් නතර වෙනවා කෙහෙම්මම නේ එහෙම නතර වෙලා තියෙනවා තේරුණාද මම කියන ලේඩි ඊට පස්සේ මේක තේරුම් ගන්න හොඳට හරි මේක හොඳට අහන්න එහෙම තියෙන ෆෝන් අපි කියනවා ස්ටක් රීඩින් එකක් කියලා මොකද්ද ස්ටක් රීඩින් ස්ටක් වෙනවා හිර වෙලා තියෙනවා ස්ටක් රීඩින් එකක් එන්නේ පුතේ ෆෝන් එකක EMMC එකේ හෝ software වල දෝෂයක් හින්දා මොකද්ද EMMC හෝ software දෝෂ තේරුණාද එතකොට අපි මෙහෙම චූටි තියරියක් දානවා ඔකට හිර වෙලා තියෙන අගය හිර වෙනවනේ යම් ගානක ගිහිල්ලා අගය 0.2යි බිඳුවට වඩා අඩු අගයක නම් හිර වෙලා තියෙනවා කියද 0.2යි බිඳුවට වඩා අඩුවෙන් හිර වෙනවා ඒ කියන්නේ පොඩි ගානක හිර වෙනවා නම් සරලව හරිද ඒක software හෝ EMMC ප්‍රශ්නයක් 0.2යි බිඳුව තේරුණාද 0.2යි බිඳුව වගේ පොඩි අගයක නම් හිර වෙලා තියෙන්නේ ඒක software හරි EMMC වල හරි ප්‍රශ්නයක් ෂුවර් තේරුණාද ඔව් 200 පල්ලෙහාම මේක න 0.2 කියන්නේ නේද හරිද ඊට වඩා වැඩි අගයන් වල හිර වෙනවා නම් ඒක ෂෝට් එකක් ඔව් 600 හිර වෙනවා දෙකෙන් උඩ ෂෝට් හිර වෙලා තිබ්බොත් ෂෝට් තේරුණාද පුතේ ඔව් එතකොට ඒ ෂෝට් එකත් වැඩිපුර බලපාලා තියෙන්නේ කොයි පැත්තට වගේ කියලාද හිතෙන්නේ ඔයාලට ඒ ෂෝට් එක පුතේ පවර් පැත්තට නම් මම නෙවෙයි බලපන්නේ ඒ ෂෝට් එකක් තියෙන්නේ අනිවාර්යයෙන්ම EMMC පැත්තේ
මේ බෑ ඒ පැත්තනේ. ඔව් ඒ මොකද හේතුව දැන් ෂෝට් එකක් නිසා වැඩියෙන් කරන්ට් එකත් අවුට් වෙනවා. EMMC එකේ ප්‍රශ්නයන් නිසා එතනින් එහාට ඔන් වෙන්න විදියකුත් නැහැ. අනික් කැලී ටික හොඳයි. power IC CPU පැත්ත හොඳ නිසා තමයි ඔන් වෙන්නේ ෆෝන් එක. ඔන්න උනාට ප්‍රෝග්‍රෑම් එකක් නෑනේ රන් වෙන්න. EMMC එකේ ප්‍රශ්නයන් නිසා. මේක ෂෝට් හෝ නම් මනන් තමයි. EMMC ක්‍රෑෂ් වෙලා වගේ නම් ෂෝට් නම් එක තැනක නතර වෙනවා. හැබැයි 0.2 වඩා අඩුවෙන්. ඇයි එතන ෂෝට් වීමක් වෙන්නේ නැහැ. කරන්ට් එක වේස්ට් වීමක් වෙන්නේ. අතන ෂෝට් එකක් නිසා කරන්ට් එකත් වේස්ට් වෙනවා. පවර් IC පැත්තත් ඔන් වෙලත් තියෙනවා. ඒතකොට මේ දෙකේම එකතු වුණාම 20 පනිනවා ඒක. රීඩින් එක. 0.2 පැනලා තමයි තියෙන්නේ. තේරුණාද? ගත්ත විදිහේ පාඩම දෙක. වැඩි ගණන් වල හිර වෙන්න බෑ. දැන් මේක එහෙම එකක් ප්‍රවුන් එකක්. මේක පටන් ගන්නෙත් වැඩි ගණන් වලින්. හැබැයි ගිහින් හිර වෙන්නේ වැඩි ගණන් වලමයි. මේක ඉතින් මේක මේ ෂෝට් එකක් නේ. ඔව්. වෙරළා දෙකට වඩා අඩුවෙන් තිබ්බනම් ෂෝට් එකක්. දැන් මම මේ අතෑරියාම මේ 71 ඇතුලේ හිර වෙවි ඉන්නවා. පේනවද? තේරුණාද? ඔහොම දිගටම තියෙන්න ඕනේ. පොඩි වෙලාවක් නෙන්න. එකම තැන හිර වෙලා එයා ඉන්නවා පාඩු. ඒ කියන්නේ මේ ෆෝන් එකේ ෂෝට් එකක් තියෙනවා හිර වෙලාව තියෙනවා නම් පවර් බටන් අතෑරියාට පස්සේ නේ. අවන්න අල්ලන් ඉද්දි නෙමෙයි පවර් බටන් අතෑරියාට පස්සේ හිර වෙලා තියෙනවා තමයි ෂෝට්. තේරුණාද? ඔව් එතකොට අපි ඉතින් ඒක ලෙඩේ අනුව තීරණය කරන්න ඕන පොඩි. EMC එක රීබෝල් කරලා බලන්න පුළුවන්. නැත්තම් ගලවලා අර විදිහට පවර් එකක් ඉන්ජෙක්ට් කරලා බලුවම ඉවරනේ ප්‍රශ්නේ. VCC නේ ෂෝට් එක බං. නෑනේ බං EMMC එකේ ෂෝට් එක තිබ්බට EMMC එකට කරන්ට් කියන එකක් නේ ෂෝට් වෙන්න ඕනේ කොහෙන් හරි. EMMC එක ඇතුලේ ෂෝට් වුණත් ෂෝට් වෙන්නේ EMMC එකේ කරන්ට් ලයින් නේ. එතකොට ඒ කරන්ට් ලයින් වලට ඔය මදර්බෝඩ් එකේ කොහේ හරි තැනක කැප් එකක් හරි තියෙනවනේ. ඔයා කැප් චෙක් කරනකොට ඒ කැප් එක හම්බ වෙනවනේ එළියේ තියෙන එක. එතකොට ඔයා ඒකනේ කරන්ට් එකක් දෙන්නේ. කැදසමටක්. එතකොට EMMC එක පිච්චිලා නේ EMMC එක රත් වෙනවා එතකොට. එහෙම නැත්නම් ඒ කැප් වෙන කැප් එකක් රත්සාක් තියෙනවනේ ඒ කැප් එක රත් වෙනවා එතකොට. අරකම තමයි VCC ම තමයි ඒක තමයි. ආයේ ඒකේ වෙනසක් නැහැ. දැන් ඔය ෂෝට් ඔක්කොම VCC වලට තමයි සොලියුෂන් එක ඕකනේ. ඔව් සොලියුෂන් එක මේකම තමයි. බෙහෙත එකයි අඳුර ගන්න විදිහ තමයි මම මේ කියන්නේ ඔළුවට දාන්න. අර සප්ලයි දැක්ක ගමන් තේරෙන්න ඕනේ. එතකොට බොව්වා වැඩියෙන් ගියා නම් ෂෝ. ආයෙ වෙන මගුල් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔක CPU ගහලවත් power IC ගහලවත් ඕවා කරලා හරියන්නේ නැහැ. ඉතලා ෂෝට් එක හොයන්න ඕනේ. ෂෝට් එක තියෙනකොට ඉතින් power IC එකේ ෂෝට් එක තිබ්බොත් එතකොට ඉතින් ඒක වෙනම කතාවක්. ඔව්. වැඩි නම් හරිද? හැබැයි ඒ කතාවම මෙහෙම කියන්නත් ඕනේ. ලොකු ෆෝන් වලට ලොකු ෆෝන් කියන්නේ S series වගේ ඒවා. Samsung S series එක, Note series එක, Pixel එකක් වගේ. කියන්නේ ෆෝන් වල දින පුතේ power IC දෙක තුන පාවිච්චි වෙච්ච power IC පාවිච්චි වෙච්ච ඒවා. දැන් මේකේ එහෙම එකක්ද පොල්. මේක නන්න එක power IC එකක් පොල්. පළක් ෆෝන් දින power IC දෙකයි තුනයි. එහෙම පාවිච්චි වෙනවා ලොකු ෆෝන් වල S series වල. හරිද? ඒ ෆෝන් එකක් එහෙම 35ක 40ක හිර වුණා කියලා ගන්න එපා ෂෝට් කියලා. ඒවා ඒ සොෆ්ට්වෙයාර් ප්‍රශ්න පුතේ. සොෆ්ට්වෙයාර් හෝ EMMC ප්‍රශ්න. තේරුණාද මම කියන එක? ඒවා 35 ලොකු ෆෝන්. ඒවා පුතේ පවර් එක කොහොමත් වැඩිපුර පාවිච්චි වෙන ෆෝන්. තේරුණාද? ඒතකොට සොෆ්ට්වෙයාර් වලට හිර වුණත් ඕවා හිර වෙන්නේ 40 විතර. තේරුණාද කියන්නේ? ඒතකොට ෆෝන් එකේ ලොකුයි මේ ලොකුයි කියන්නේ මේ ප්‍රමාණයෙන් ලොකුයි නෙමෙයි. මදර්බෝඩ් එක performance හොඳ ලොකු ටිකක් ලොකු එක අපිට තියෙනවා. දැන් ෆෝන් එක ගලවලා බලන්නකෝ. බලනකොට S series වගේ Note series, Huawei Mate series, ඊට පස්සේ Redmi ලාගේ Note series, Huawei එක දෙක තියෙනවා දෙක තුන තියෙනවා. ඒකට ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් පුතේ 20 මේ 30ක 40ක ඉර වුණාට ගණන් ගන්න එපා. ඒවා software ප්‍රශ්න. ඒ වගේ ෆෝන් වලට cut off mark එක 40 දාගන්න. 0.4යි විතර. ස්මාර්ට්ෆෝන් ලොකු ඒවා කියන්නේ පුතේ Note series සහ S series තමයි විශේෂයෙන්. ওই දෙක 40 විතර හිර වුණාට 40 විතර හිර වුණාට ඒවා software පැත්තට දාගන්න. හරිද? ඊට වඩා වැඩි යනවා නම් ඉතින් අවුල් ඈ. ඊට වඩා වැඩි යනවා ෂෝ.
Series 7 නේ. 40යි අරින් 2. විස්තර. කියන්නේ රීඩින් ඒවා පවර් සප්ලයි රීඩින් පුතේ ඒකට මේ කියන්නේ පවර් සප්ලයි රීඩින් එක ඒක මට කියන්න බෑ 100%ක්ම ෂෝට් කියලා. හැබැයි බොහෝ විට ෂෝට් විය හැකි රීඩින් එකක් තියෙනවා. හරිද? ඒක තමයි සප්ලයි එකට ඔයා ෆෝන් එක ගහනවා බිඳුවයි පවර් බටන් ඔබනවා. ඔබනකොට රීඩින් එකක් මේ හිමීට එනව නෙවෙයි 2 3 5 එහෙම එනව නෙවෙයි. 3 පෙන්වව නැති වෙනවා මෙහෙම. මොන වෙනවා බිඳුරා. සනික බිඳුව. ඒ කියන්නේ ඇස්පිල්ලන් ගහන පවර ටික ආව ගියා. තේරුණාද රීඩින් එක? කියන්නේ සප්ලයි එක නිකන් අපි පවර් බටන් ඔන්න එන්නේ ඕනේ. ෆෝන් එක ඔන්න එන්නේ නිකන්. ඔන්න ඔච්චරයි. තේරෙනවද? අවිල්ල යනවා. ඔච්චරයි. කොහොම මගෙන් ගෑස් වුණා ගියා රීඩින්. ඒ අර ගෙදර ටිප් එක යන සීන් එක වගේ තමයි. පවර් IC එකකින් කරන්ට් එක දෙන්නකන් අල්ලන් ඉන්නවා හරි බිඳුවයි. කරන්ට් එක දෙනවා. කරන්ට් එක දෙනකොටම එක ලයින් එකක් ෂෝට් ටිප් එක යනවා වගේ ටුක් ගාලා පවර් IC එක ඔෆ් වෙනවා. ස්මාර්ට්ෆෝන් වල තමයි මේ කියන්නේ. ඒක පවයි එකකට මේ වෙන්නේ නේ. ඔව් ඒක පවර් IC එකකින් පුතේ පවර් දෙන්නේ. දෙනකොටම ගාලා ඔෆ් කරනවා ටික් ගාලා. තේරුම් නැද්ද කියන්නේ? 1.8 දීලා චෙක් කරනවා. ඔව් ඒකත් ඉතින් ඊට පස්සේ ඔන්න ආයෙ පෙරලාගෙන හොයන්න ඕනේ ඉතින් දෙපැත්ත වීක් ගන්න කැප් එක. ඊට පස්සේ. තේරුණා? ඔරු එකක් කරේ දැන් මම එකක් කරේ දැන් ගාවට ආයෙ කවුරු හරි එකක් වටෙන් යනහලා යනවා. පොඩිලා නිදාගමු. ඈ? ආඩම කරලා ඕන පුබා. නිදාගන්න බෑ බලන්න. එරලි වෙරලි හරි දෙපාරක්. මොන දේ වුණත් කැප් එක හොයාගන්න ඕනේ දෙපැත්තම. ඔව්. තමයි බඩු දෙන්නේ. ෂෝට් කැම් එකේ පේනවා. ෂෝට් කැම් එකේ ඒ මොකද්ද? ෂෝට් කැම් එකේ පේනවා. ඒ කොහොමද පේන්නේ? ඈ? ඒ මොකක්ද ඒ කියන්නේ? ඒක තර්මල් කැම් එකක් කියන්නේ. රස්නේ අපි ගිය සතියේ තිබ්බා. රස්නේ. බොලෙක් කාර්යයක් තිබ්බා. 17ක් අපේ ඒකේ කැපිලා තියෙන තරම් ඒකේ බෝඩ් එක දිහා බලන්න. බෝඩ් එක යටින් නෑ බෝඩ් එකේ ඔහම යටින් තියලා අපි කරන්ට් එක දෙනවා පවර්. එතකොට දැන් මෙහෙමයි මේ ඔය ඔන් බිෆෝ ඔය මම දැන් කියන ෂෝට් එකම හොයන්න බෑ. ඔතනින් එහාට එන්න පුළුවන් රීඩින් ඕන තරම්. ඒ කියන්නේ මෙහෙම. මොකුත් පෙන්වන්නෙම නැතුව ඉන්නේ ඒක. හරිද? සාමාන්‍ය විදිහට ඔන්න එන්න වගේ ඇවිල්ලා ආයෙ බින්දුව වෙන එක. ඒවත් අපිට අහක දාන්න බෑ ෂෝට් නැහැ කියලා. ඒවත් ෂෝට් වෙන්න පුළුවන් හැකියාව ඕන තරම් තියෙනවා. හරිද? ෂෝට් එකක් ගියම හැකියාව ඕන තරම් තියෙනවා ඒ වගේ ෆෝන් එකකට වුණත්. එතකොට අපිට නෝ පවර් අපි කතා කරනවා එක එක රේටින්ග්ස් වලදී. කෙලින්ම අපි කියනවා ෂෝට්ද නැද්ද? VCC ෂෝට් එකක් තියෙනවද නැද්ද කියලා බෝඩ් එකේ පවර් IC, eMMC, CPU වලට සියලුම කැපැසිටර් චෙක් කරන්න. ඊට පස්සේ තමයි IC ගහන ඒවා, CPU ගහන ඒවා ඒවට තියෙන්නේ. දෙකක් බීප් වෙනවා චෙක් කරලා චෙක් කරන්න වෙනවනේ. ඔව් ටක් ගාලා චෙක් කරන්න ලොකු වෙලාවක් යන්නේ විනාඩි 10ක් යයි ඕකනේ. හරිද? ඉෂුව එකක් තිබ්බොත් හම්බ වෙනවා. අයියෝ තේරුණාද දන්නවද පුර? නෝට් එකේදී අපි කෙලින්ම කියනවා ඊගාවට VCC ෂෝට් චෙක් කරන්න. VCC ෂෝට් නොමැති නම් පවර් IC ඔන්න ඔහොම බලාගෙන යන්න කියලා අපි ඉස්සරහට කියන්නේ. හරිද? අපි ඔය කියන on after dead shot එකක් කියලා. on after dead කියන්නේ මේ වගේ අවස්ථාවක ඉඳන් මේක ෆෝන් එක ඔන් වෙනවද දැන්? ඔන් වෙන්නේම නෑ dead ඈ. on after dead කොහොම රීඩින් එන්න පුළුවන් වේද කියලා 100%ක් කියන්න බෑ. හැබැයි ඔය ටික නම් ෂුවර්. ඕම් වෙන්නේ ගොඩක් දුරට උඩ දෙක නම් 100%ක් ෂුවර්. හරිද? යට එක සාමාන්‍යයෙන් 60ක් 70ක්ම ඒ වගේ ප්‍රශ්නයක් නිසා තමයි ඔය විදිහේ රීඩින් ඇවිල්ලා යන්නේ. ඔය නා සොලුෂන් එකක් තමයි. හරිද? හරි. ඊට පස්සේ ඔන්න ආෆ්ටර් ෂෝට් තමයි මුතිය අර අපි එක දවසක් බෙස්සල උදේ මේක එදා පළවෙනි දවසෙන් බැලුවා. සප්ලයි එකට ගහලා ෆෝන් එක ඔන් කරනවා. ඔන් කළා මොකද කරන්නේ? ටිකක් වෙලා තියලා තිනවා. කීය වෙනකන්ද? ඩිස්ප්ලේ මෝඩ් වෙලා ටික වෙලාවකින් කීය වෙනකන් තියන්නේ? 0 වෙනකන්.
අපි කිව්ව මතකද තප්පරයකට හරි 0 වෙනවා නම් ෆෝන් එකේ ගැටලුවක් නෑ. එහෙම නැත්තම් ඔව් එහෙම නැත්තම් ඔන්න එකේදී ඒ බැටරි පොඩි ෆෝන් එකද වෙන්නේ? බහිනවා. එතකොට කස්ටමර් ඉන්නේ පුතේ මොකක් කියාගෙනද ෆෝන් එක ගැන? ඕන්නේ නැහැ. ඔව් ඔන්නේ නැහැ කියාගෙන ඔය වෙලාවේදී ඉන්න. ඔන්න අපේ ෂෝට් එකේදී ඔන්නේ නැත්තේ නෑ. උත්තර ගාක් ගෙව තියෙන්නේ. බැටරි බහිනවා කියන්නේ තමයි. ඇටි බහන්න. බැටරි පස්සේ කියන්නේ තමයි ඉන්නේ. ඔය ආරේ දාපු පොඩි ෆෝන් එකනේ. පොඩි ෆෝන් එක නේද? විතර බැලුව කොහොමද නේ? ඔව් පොඩි ෆෝන් එකක් තමයි. හරිද? ඒක තමයි on after short එක. කියන්නේ ඒක හදන්නෙත් කොයි විදිහටද? VCC repair එකක් විදිහම තමයි වෙන්නේ. පොඩි පොන්නත් ඔය ලයින් එකේද හරි දීලා හදන්නේ. ඔව් එකස් මට දීලා හදන්න පුළුවන් VCC එක. පොඩි ෆෝන් නම් ගොඩක් කාට V-band short තමයි එන්නේ. ලයින් චෙක් කරේම ඉක්මොත් නේ ඒවල. ඔව් ඔව්. වෙන පොඩි එකක් ගන්න විතරයි. නෑ නෑ නෙමෙයි මට. ඈ? නෑ. ඔය බ්‍රෑන්ඩ් නේද? උන්ට නිදාගමු. දාගන්න ගත්තා පවුනෙත් බම්ම. ඊගාවට ෂෝට් ගත්තට පස්සේ පුතේ අපි මෙහෙම දෙයක් තියෙනවා. අපි ෂෝට් බලන්නේ නැති තැන. ඒක ඊට වඩා වැදගත්. අනිවාර්යයෙන්. ෂෝට් බලන්නේ? ෂෝට් බලන්නේ නැත්නම් ඒ කියන්නේ කැප් චෙක් කරන්නේ නැහැ ඒ තැන් වල. හරිද? දැන් තමයි මොනවද? ෂෝට් චෙක් නොකරන තැන් තමයි පුතේ ඇන්ටනා වල ඉඳන් එන ලයින්. ඒ කියන්නේ සිග්නල් අරන් ඉනේවා. ඔව්. දැන් සිග්නල් එක අරන් ඉන්නෝනේ ෆෝන් එකේ මේ වයර් එකේ දිගේ ඇවිල්ලා එන ලයින් එකේ මේ ඇන්ටනා ලයින් එක කියන්නේ තේරුණාද කියන එක? දැන් IC එකට යනකම් තියෙනවා ඒවා Wi-Fi පැත්තෙන් නම් Wi-Fi IC එක සිග්නල් ගේනේවා. ඒ ලයින් කිසිම එකක් චෙක් කරන්න එපා. ඒවා ග්‍රවුන්ඩ් කරවලා තියෙන්නේ. තේරුණාද මම මේ කියන එක? ඒ කැපැසිටර් මොකද වෙන්නේ දෙපැත්තම? ග්‍රවුන්ඩ් නේද? ඒ සද්ද ඇහෙනවා. නෙට්වර්ක් සෙක්ෂන් එක චෙක් කරනකොට පැහැදිලි කැපැසිටර් විතරයි චෙක් කරන්න කියන්නේ. නෙට්වර්ක් සෙක්ෂන් එකේ පවර් ඇම්ප් ගාව බලන්න කියනවනේ අපි. නේද? එනකොට අපි අර හැම එකේම බලනවද නෑ? මෙයාගෙත් මං කිව්වේ අහුවේ පැහැදිලි කැපැසිටර්ස් කීයක් තියෙනවද? දෙක තුනයි තියෙන්නේ පුතේ පේන්නේ. ඒ ටික විතරයි බලන්න. දැන් එහා ඒවා බැලුවොත් මොකද වෙන්නේ? ඕකේ තියෙන ඇම්බිටිල් ලං ඒවත් එක්ක හොයන්න ගියොත් එහෙම නෙට්වර්ක් පැත්තේ තියෙන මොකද වෙන්නේ? ඒ වගේ සිග්නල් දුවන නිසා ඒවා ග්‍රවුන්ඩ් කරවලා තියෙනවා. තේරුම් නැති කියන එක? කම්පැනිම ග්‍රවුන්ඩ් කරවලා තියෙන්නේ. ඒවා බලලා ඒවට එහෙම කරන්ට් එක දීලා දාන්න එපා. ටික ඒවා ග්‍රවුන්ඩ් කරවලා තියෙන්නේ නේ. ඔව්. ඒව ගණන් ගන්න. ඒ පැත්ත කියන්නේ නෙට්වර්ක් පැත්ත උඩටම බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැබැයි නෙට්වර්ක් පැත්තේ පැහැදිලි කැපැසිටර් විතරයි. ඕනම තැනක නෙට්වර්ක් පැත්තට ගියාට පස්සේ ඔයාලට පැහැදිලි පේනවා කැපැසිටර්ස් වෙනමම මේ ඒ කියන්නේ පැහැදිලිව පේනවා පවර් IC දෙක තුන ආශ්‍රිතව තියෙන කැපැසිටර් ටික ඒවා විතරයි චෙක් කරන්නේ. කියලා සිග්නල් එන්නේ Wi-Fi වැඩ කරන්නේ නැති එක නෑ නෑ නෑ. මේ ෆෝන් ඔන් වෙන්නේ නැතුව ෂෝට් තියෙනවා. ඔන් ෂෝට් තියෙනවා නැත්තම් ඔන් වෙන්නේ නෑ. ඒ වගේම තේරුම් නැතුව මේ කියන එක. ෆෝන් එකේ ෂෝට් එකක් තියෙනවා. VCC. ඔයා එතකොට කැප් චෙක් කරන්න එපා පුතේ. කැප් චෙක් කරනකොට ඒ තැන් වල බලන්න එපා කියලා කියන්නේ. නෙට්වර්ක් ලයින් වල ඇන්ටනා ලයින් වල ඒවා සිග්නල් නේ. ඒවා කරන්ට් එකට සම්බන්ධයක් නෑ. ඒවා කරන්ට් එකට සම්බන්ධ නැති හින්දා මොකද කරන්නේ ඒවා? ඔව් ඒවා කරන්ට් එක දෙන්නේ නෑ. ඒකින්ද ඒවා ග්‍රවුන්ඩ් කරවලා දුන්නත් අපේ ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. අපි බලන්නේ කරන්ට් එක යන ලයින් ටික විතරයි. එතකොට නෙට්වර්ක් සෙක්ෂන් එක අස්සේම කරන්ට් එක යන ලයින් තියෙන ටිකයි. අනිත් ඒවා ඔක්කොම සිග්නල් නේ. ඒකට අපි බලන්න කරන්ට් එක යනවා කියලා හිතන ටිකක් ලොකුවට අපිට පේනවනේ කැපැසිටර් ටිකක් දැන් ගත්තාට පස්සේ මේකේ ලොකුවට කියන්නේ පැහැදිලි කැපැසිටර් කියලා හිතන්න පුළුවන් අපිට. දැන් මේකේ නෙට්වර්ක් සෙක්ෂන් එක මෙහෙම ගත්තොත් මේකේ ඔයාලට පේන්නේ නැහැනේ කැපැසිටර් මහ ගොඩක් පේන්න තියෙනවද? මට පෙන්නන්නලා මේකේ කැපැසිටර් පැහැදිලිව. මෙතන එකක් තියෙනවා. පේනවද? මේක ලොකුවට පේන්නේ. ආ. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. නේද? ලෙතරයි තියෙන්නේ. දෙක තුනයි. ඔය තමයි චෙක් කරන්නේ. ඔව් මේ පැත්තේ මේ කැප් එක මේ IC එක ගාවට ගියොත්
මෙතන එකක් තියෙනවා නේද? එතන එක විතරයි නේද? ඔව් ඒතකොට අනික් ඒවා වටට නිකන් සුදුවට වගේ තියෙන අනික් ඒවා එකක්වත් බලන්න එපා. තේරුණාද? හරි ඒ ටික අතාරින්න ඕනේ. ඊගාවට පුතේ VPH ඕන. VPH කියන්නේ මොකටද? voltage base කියලා කියනවා. මේකට VPH කියන්නේ මෙහෙමයි පුතේ. අලුතෙන් එන ෆෝන් වැඩ කරන විදිහත් තමයි VPH කියන්නේ. ඉස්සර ෆෝන් වැඩ කරේ මෙහෙම. බැටරි පින් එක තියෙනවා. දාන තියෙනවා රින තියෙනවා. පින් එක ග්‍රවුන්ඩ් එක. අලුතෙන් එන ෆෝන් එක 2018 විතර මෙහා ෆෝන්. ඔය Wi-Fi ලයිට් එකෙන් පස්සේ ඈ. හරිද? එතකොට වෙන්නේ මේක ලයින් එක කොහොම යනවා? දැන් Wi-Fi ලයිට් එකේ ෆෝන් නම් එහෙම ඔක්කොම පරණ ෆෝන් එකක් ගත්තොත් අපි නිකන් Samsung ගමුකෝ. Samsung පරණ ෆෝන් එකක් කියලා J5 එක J5 එක J5 2016 ඒක එකක් ගමුකෝ. හරිද පුතේ? ෆෝන් එක J5 ෆෝන් එකක් ගත්තා. හරිද? එතකොට දැන් මේක අපිට VBAT line VCC line මේ මල්ටිමීටර් මේකෙන් හොයාගන්න බැරිද? ඕකෙන් මේ ඩයග්‍රෑම් එකෙන් හොයන්න බැරිද? පුතේ VCC නේ VBAT ද නැද්ද කියන එක හොයන්න බැරිද? පුළුවන්. කොහොමද? බැටරි පින් එක උඩ ක්ලික් කරන්න විතරයි ඕනේ. බැටරි පින් එකට සම්බන්ධ වෙන ටික වෙන්නවනේ එතකොට ඔක්කොම. ඔය සෝතන කොහොමද හොයාගන්නේ බිට් මැප් එකේද නැත්නම් බිට් මැප් එකේ තියෙනවා. බිට් මැප් එක කියන්නේ කොහොමද මේවද? ඒ වගේ රූප තියෙනවා. මේ තියෙන්නේ දරනේ. මේකේ VPH. ඔය මේක ක්ලික් කරනවා. මේ බලන්න මේක ක්ලික් කරාම මේ ෆෝන් එක මේක පරණ ෆෝන් එකනේ. හරිද? මේක බැටරි පින් එකේ ඉඳන් මේ හැම තැනටම ඍජු සම්බන්ධයන් තියෙන්නේ. පේනවද පුතේ? ඒතොර මෙතන ෂෝට් එක වුණත් ඉතින් VBAT එක ෂෝට් විදිහට තමයි VBAT ෂෝට් එකක් විදිහට පෙන්නනවා අපි. තේරුණාද මම මේ කියන එක? එතකොට ඔයාට ලේසි. මොකද මේවා හැම මේක පුතේ එතකොට මේ VBAT තමයි මේ ෆෝන් එකේ ප්‍රධාන පවර් ලයින් එක. හැම තැනටම මෙයාගෙන් තමයි ගිහිල්ලා ගොඩක් වෙලාවට බෙදලා මෙයා ප්‍රධානියා විදිහට හැම තැනටම සම්බන්ධ වෙලා තියෙනවා පුතේ. තේරුණාද? ඒතර ඕනම ෆෝන් එකක ලැප්ටොප් එකක කම්පියුටර් එකක ටීවී එකක ඕනම ඉලෙක්ට්‍රොනික උපකරණයක පුතේ වැඩියෙන්ම ෂෝට් වෙන්නේ ප්‍රධාන පවර් ලයින් එක. නේද? ඕනම දෙයකදී එහෙමනේ නේද පුතේ? ලොක්කනේ මේ ප්‍රධාන එකට තමයි වැඩියෙන්ම බරක් අදින කෙනා. එයානේ එතකොට. එයාට තමයි ඩැමේජ් එක හානිය වැඩි හැම වෙලාවෙම. තේරුණාද? ඒතකොට මේ ෆෝන් වල පුතේ ඔය දැන් බලන්නකෝ. කොහෙටද දීලා නැත්තේ කියලා මේ නෙට්වර්ක් සෙක්ෂන් එකේ ඔය හැම තැනටම කවුද කරන්ට් දීලා තියෙන්නේ? ඌ දීලා තියෙන්නේ. තේරුණාද? charging IC. ඈ මේ පැත්තෙන් power IC එකට සම්පූර්ණ කරන්ට් එක දෙන්නේ ඌ. audio IC. ඊට පස්සේ මේ කැමරා වලට සෙන්සර් වලට ඔය හැම තැනටම යන තැන් වලට ගොඩක් කරන්ට් එක මෙයා හරහා තමයි සම්බන්ධය වෙන්නේ. තේරුණාද? හරි. මේක පරණ ෆෝන් එක. ඒතර මං එනවා අලුත් එකට. දැන් මේක අපි හිතමු A21s එක කියලා. A21s එකට ආවට පස්සේ මම මේ A21s එකේ බැටරි පින් එක ක්ලික් කරොත් එතකොට සම්බන්ධ වෙන ටික කොයි ටිකද? මේ ටිකනේ. ක්ලික් කරනවා. ඒ VBAT එකනේ එතකොට කනෙක්ට් වෙන්න ඕනේ නේද මේ ටික ඔක්කොම? හරි. මේකේ VBAT තියෙන්නේ කොච්චරද පුතේ? ඔච්චරයි. ෆෝන් එක පුරානද VBAT? VBAT යන්නේ නැහැ පුතේ. VBAT එක යන්නේ අලුත් ෆෝන් හැම එකකම පුතේ charging IC එකට යනකම් විතරයි. පේනවද? ඉතා සීමිත කැලරි ප්‍රමාණයක් තියෙන මේ 1යි 2යි 3යි එච්චරයි. VBAT එකට ඔච්චරමයි ඉන්නේ මේ. තේරුණාද? කැලරි 3 4යි. ඒකට කවදාවත් VBAT ෂෝට් වෙන්නේ නැහැ. ඉතින් මත අර කියනවා S2 එකේ. අවන්නේ නැහැ. වීඩියෝ එක හරි බලපන්. හරිද? එතකොට මේ VPH කියන කතන්දරේ මේ තියෙනවා මට පේනවා VBAT කියලා මේ නම් තිබුණේ VBAT කියලාමයි. VPH කියන එක වෙන්නේ පුතේ ඔය පරණ ෆෝන් වල නැතුව අලුත් ෆෝන් වල කරන්ට් එක යන්නේ පුතේ දැන් charging IC එකට නේද? එළිම charging IC එක. charging IC එක සහ එතන තියෙනවා ලොකු කොයිල් එකක් හැම ෆෝන් එකේ. ඔය කොයිල් එක එකතු වෙලා තමයි හැදෙන්නේ. ඔය කොයිල් එකෙන් එහා පැත්තට තමයි VPH කියන පවර් එක හදන්නේ. VPH. එතකොට කවුද VPH හදන්නේ කවුද? charging IC එකයි. එන්නද? charging IC එක සහ යත් එක්ක ඉන්න කොයිල් එක එකතු වෙලා. එතකොට මේකේ හැටියට ගත්තොත්
VPH කොයිල් එක කියන්නේ මේක L අකුර පේනවද ලොකු පුෂ් කොයිල් එක තේරුණාද ඒතකොට මේක එක පැත්තක් සම්බන්ධ කෙලින්ම IC එකට අනිත් පැත්තත් IC එකට හා VPH කියන ලයින් එකට මේක හැටියට මෙතන VBAT කියලා දාලා තිනවා එක්ක VPH කියලා දාලා තිනවා එක්ක VSYS කියලා දාලා තිනවා මොනවද අකුණු තුන එක්ක VBAT එක්ක VPH එහෙම නැත්නම් VSYS ඩයග්‍රෑම් එක තිබ්බොත් හරිද හරි මම දැන් මේක ක්ලික් කරොත් පුතේ මේක යන තැන ටික බලා ගන්න පුළුවන් ඒකේ සිටුේෂන් එක මොකද අන්න බලන්න ඒක දැන් අර VBAT එකට සමානයි නේද මුළු ෆෝන් එකේ හැමෝටම දැන් කරන්ට් එක බෙදන්න ලොක්කා විදිහටම ඉදිරිපත් කළා හැම තැනටම බෙදනවා තේරුණාද එතකොට මේ ලයින් එකේ ෂෝට් වෙනවා වැඩි පුතේ නේද හැබැයි පරණ ෆෝන් එකකදී නම් මේන් ලයින් එක ෂෝට් වුණාම මේ ෆෝන් එකට හම්බෙන්නේ මොන ෂෝට් එකක් විදිහටද VBAT ෂෝට් එකක් හදන්න ලේසි සප්ලයි එකට ගහුවා රත් වෙන එක ගහුවා වැඩේ ගොඩ දැන් අලුත් එව්වගේ ඒ VPH කියන්නේ ඒක VCC පැත්තට වැටෙන්නේ නේද එතකොට ඔන්න ඉතින් දෙපැත්ත බීප් ගන්න කැප් එකක් හොයන්න වෙනවාමයි නේද එතකොට දෙපැත්ත බීප් ගන්න කැප් හොයනකොට ඉස්සෙල්ලම පුතේ ඔයාලට ඩයග්‍රෑම් එකක් එහෙම තියෙනවා නම් උනත් නැතත් හරිද මම කෑවා කොලේ තමයි හම්බෙන්නේ ඉස්සෙල්ලම ටාගට් වෙන්න ඕනේ කොතනද පුතේ VPH line එක බලන්න. VPH line short වුණාම ලක්ෂණ. පරණ ෆෝන් වල මේ VPH එකෙන් තමයි power IC එකට power current එක දෙන්නේ ඈ. power IC, power amp, audio, යන්ත වෙනද? අන්ත backlight, sensor. ඉස්සර මේ ඔක්කොම කවුද දුන්නේ? LCD කියලා දානවා. ඔව්. ඉස්සර VBAT එකෙන් ගත්තේ ඒවා දැන් VPH එකෙන් තමයි යන්නේ. තේරුණාද වෙනස තියෙන්නේ charging pin මේ charging IC එක මැදට හිටපු එක තමයි අවුල පරණම ෆෝන් ඔය 2016 2016 වගේ ෆෝන් නේ ඒ වගේ VPH සිස්ටම් එක පරණයි පුතේ ඒකේ VPH තමයි තියෙන්නේ ඒත් VPH තමයි ඒ වගේ VPH සිස්ටම් එකේ මෙහෙම දෙයක් වෙනවා ඒ VPH ෂෝට් එකක් තිබ්බොත් අපි හිතමු මේ power amp එක ගාව ෂෝට් එකක් වෙනවා කියලා ඒතකොට ඒ VPH ෂෝට් එක ගන්න එතකොට ඒ පරණ ෆෝන් වල දෙන්නේ මෙහෙම වෙනවා power supply ගහපුවාම ගන්නව ටිකක් ලොකු ඇම්පියර් high ඇම්පියර් දුවනවා හරිද හැබැයි මල්ටිමීටරේ බස දාලා මේ දෙපැත්තේ තිබ්බම කවදාවත් බීප් එක වදින්නේ නැහැ තේරුම් නැද්ද කියන එක power supply එකට ගහපුවාම ඇම්පියර් එක ගොඩයි මල්ටිමීටරේ බස දාලා මෙතන තිබ්බම බීප් වෙන්නේ නැහැ VCC නෝත් එච්චරයි තේරුම් නැද්ද කියන එක සප්ලයි එකට ගහපුවාම මේක මොන ෂෝට් එකක්ද ගහපුවාම ගන්නව නම් සප්ලයි එකට ගහපුවාම ගන්නව ගත්ත ගමන් ගන්නව නම් VBAT නෙමෙයි බං ඒක කලින් ගන්න ෂෝට් එකක් නේ ඒතකොට සප්ලයි එකට ගහපු ගමන් ඔයාගේ ෆෝන් එක ඇම්පියර් එකක් ගන්නවා ඔන් බිෆෝ ෂෝට් එක ඒක වැඩක් නෑ ඔන් බිෆෝ හරි මොන මගුලක් හරි ෂෝට් නේ සප්ලයි එකට ගහපුවාම ඔයා දන්නවා කරන්ට් එක ගන්නවා එහෙනම් ඒක ෂෝට් එහෙනම් ඊගාවට මේක බෙදන්න ඕනේ නේ ඔයා මේක හදන ක්‍රම දෙකයිනේ තියෙන්නේ එකක් VBAT හදන විදිහ එකක් VCC හදන විදිහ. එතකොට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ ෂෝට් එක VBAT එකේ තියෙන එකක්ද VCC එකක්ද? තේරුණාද? එතකොට අපි කරන්නේ මොකද්ද? මල්ටිමීටරේ බසර් දාලා බැටරි පින් එකේ දෙපැත්තෙන් තියෙනවනේ VBAT ද VCC ද හොයන්න. නේද? හැබැයි ඔයාගේ ඇම්පියර් ලොකු වුණාට සප්ලයි එකට තිබ්බහම සප්ලයි නේ මල්ටිමීටරේ දෙපැත්තට තිබ්බට බීප් සද්දයක් ඇහෙනවද ඔයාලට? ඇහෙන්නේ නැහැ. එහෙනම් මොන ෂෝට් එකක්ද තියෙන්නේ? VCC ෂෝට් එකක්. ඒක VPH ද නැද්ද දන්නේ නැහැ අපි තාම. VCC ෂුවර් නේද? VCC නම් ෂෝට් එක කොහොමද කරන්නේ? ඉතින් දෙපැත්ත බීප් ගන්න කැප් එකක් කොලා ඒකට කරන්ට් එකක් දෙන එක තමයි කරන්නේ. ඒකේ වෙනසක් නැහැ. VPH ෂෝට් එකේ ළමතු මැජික් එකක් තියෙනවද? මැජික් එකක් නැහැ. හැබැයි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. high ampere. එක පළවෙනි පරණ version වල තමයි. ampere එක වැඩි මල්ටිමීටරේ බස දාලා දෙපැත්තට තිබ්බට බීප් වෙන්නේ නැහැ. සහ charging IC එක වේගයෙන් රත් වෙනවා බැටරි පින් එකට ගහන්න හිටියොත්. ඒ හේතුව charging IC එක හරහානේ කරන්ට් එක යන්නේ අර හිට. පරණේ වෙන්නේ. ඔව්. තේරුණාද? පරණ VPH එක VBAT එක නෙමෙයි. VBAT එකේ ඊගා version. තේරුණාද? එතකොට ඔයාලට හම්බ වෙනවා charging IC එක රත් වෙන සප්ලයි එකට ගහපුවාම ගොඩක් ලොකු ඇම්පියර් ගන්න
හැබැයි මල්ටිමීටරේ බස දාලා දෙපැත්තට තිබ්බට බීප් වෙන්නේ නැති. මල්ටිමීටරේ දෙපැත්තට තියන්නේ බැටරි පින් එකේ. බැටරි පින් එකේ තිබ්බට බීප් වෙන්නේ නැති. අන්න ඔයා දන්නවා. එහෙනම් ඔය කිව්වේ අර පරණ VPH සිස්ටම් එක. එහෙනම් මම මේකේ ආයෙ දෙපැත්ත බීප් ගන්න කැප්පක් කොන එක තමයි හොඳම වැඩි කියලා. නේද? තේරුම් නැද්ද කියන එක? ඉතින් මේක ඕන තැනක තියෙන කැප් එකක් දෙපැත්තට බීප් වෙනවද නැද්ද? වෙනවා මුගේ අර උදේ ෆෝන් එකේ අර තිබ්බේ මම පෙන්නුවේ හතිය යතේ අරන් ගිහිල්ලා. ඇයි මේකෙත් ඉතහම දැම්මත් යනමනේ. කොහේ කැප් එක උනත් දෙපැත්ත බීප් වෙනවද නැද්ද දැන්? වෙනවා. වෙනවා. කරන්ට් එක දුන්නාම තමයි ඒකේ ලයින් එක වල කරන්ට් එක දුන්නාම තමයි රත් වෙන දන හොයාගන්න වෙන්නේ. ඒකට ඒක තමයි ෂෝට්. තේරුණාද? හරිද? හැබැයි අලුත් ෆෝන් වල එහෙම වෙන්නේ නැහැ. පරණ ෆෝන් වල ඇම්පියර් අම්මට සිරි වෙන්නද? අර කියන්නේ බීස් තුනක් මේ ඕම්ස් ගානින් තමයි අර ලයිට් කරවන්නේ. ඕම්ස් අඩු වන්නන්නේ? ඕම්ස් වැඩි බීස් ගන්න අපේ මල්ටිමීටරේ ඒ පැත්ත බීප් ගන්නවා. හරි ඊට පස්සේ මල්ටිමීටරේ ඉතින් තමයි ඕම්ස් ගානක් බලන්න ඕනේ නේද? ඔව්. ඕම්ස් ගාන දෙකට අඩු වෙන්න ඕනේ ෂෝට් නම් අනිවාර්යෙන්. දෙකට අඩු. ඔව්. එතකොට මේ ලයින් එක හොයාගන්නේ ලයින් එක හොයාගන්න. එතකොට ඒකෙම පෙන්නනවානේ දෙකට අඩුවෙන් ගණන් දෙකක් 0.0 sorry 0.05 0.08යි කියලා හිතන්න. එතකොට 8 තමයි ලයින්. නැතුව 30ක් විතර පෙන්නලා එහෙම බීට් ගන්නව නෙවෙයි ඈ. දෙකට අඩුනේ. ඔව් දෙකට අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ දෙකෙන් වෙනසක් තිබ්බොත්. මේ දෙකේ වෙනසක් නැත්තම් තමයි පවර් සප්ලයි එක ආයේ 0.2කට දාලා ඇම්පියර් පැත්තෙන් බලන්න බැහැ. හරිද? හරි. අලුත් VPH ෂෝට් බොහෝ විට 0.01 0.1.4 ගානක් ගන්න. ඔයා ෆෝන් එක සප්ලයි එකට ගහනවා. සප්ලයි එකට ගහපුවම ගන්න රීඩින් එක කීයද? 0.05යි 0.04යි. තේරුණාද කියන එක? ඒ වගේ හරියම පොඩි රීඩින් එකක් ගන්න. එතකොට ඒක ඉතින් කොහොමත් V-BAT ද කියලා බලන්න උවමනාවකුත් නැති තරම් කොහොමත් ඒවා VCC ගේ දශම ගණන් කියන්නේ VCCම තමයි පුතේ. තේරුම් නැද්ද කියන එක? ඔයාගේ මෙයාගේ ඉස්සෙල්ලා MC02 එකේ මතකද තිබ්බ රීඩින් එක කීයක් තිබ්බේ සප්ලයිට ගහපුවාම? 0.04යි තිබ්බේ තෝගේ. අට ගානක් තිබ්බේ නේ. අරගෙන පෙන්නුවා. ඒකෙන් පෙන්නුවා නම් 0.06ක් වගේ කියන්නේ. තේරුම් නැද්ද? 0.04යි තිබ්බේ. හරිද? වැඩිපුරම එන්නේ 0.03 සහ 0.04 කියන ෂෝට් එක. සප්ලයි එකට ගහපු ගමන්ම 0.03 0.04 වගේ පෙන්නනවා. ඉතින් ආයෙ බලන්න දෙයක් නැහැ. VPH ලයින් එක ෂෝට්ම තමයි යන්නේ. ඔව් බොහෝ විට මම කියන්නේ බොහෝ විට කියන දේ කියන්නේ ඒක. හැබැයි දැන් අලුත් ෆෝන් ගොඩක් ඒවා 0.01ක් 0.04 ඒ ෂෝට් ෂෝට් එකක් පෙන්නන ඕන බිෆෝ ෂෝට් එක සප්ලයි එක ගහපුවාම මල්ටිමීටර් දෙපැත්තට තිබ්බට කොහොමද ඔය බීප් වෙන්නේ නෑ. එතකොටත් ලයින් කරන්න ඕනේ වැඩිපුරම අපි කොයි පැත්තද ફોකස් කරන්න ඕනේ? VPH ලයින් එක කියන එක තමයි අපි ටාගට් කරන්න ඕනේ ඉස්සෙල්ලා. තේරුණාද කියන්නේ? බිට් මැප් එකේ බිට් ලයින් හොයන්න. ඔව් බිට් මැප් එකේ තියෙනවනේ ඉතින් කෙලින්ම charging IC එක ගාවට ගිහින් charging IC එක ගාව තියෙන කොයිල් එක ක්ලික් කරා. එතකොට ඔයාලට ලයින් එක හොයාගන්න පුළුවන්. තේරුණාද? කොයිලේ මුත් එහෙම බලාගන්න. මේ කොයිල් එක ගහලා තියෙනවනේ බා එක පැත්තක එක්ක VPH එක්ක V-BAT කියලා. ක්ලික් කරලා බලුවා හැකියි ක්ලික් කරපුවම දුර දුවන්නේ ඉතින් කොහොමද VPH තමයි. මේකනේ. ඔව්. මේ පැත්ත ක්ලික් කරානේ මේ. පැත්ත ක්ලික් කරාම ළඟ දුවන්නේ. ෆෝන් එක කරන් බලන්න වෙන මොඩල් එකක් මොකක්ද කියලා තෝරලා. ඒ ඉස්සරහට ගහන්න මෙතන එකක් ගන්න. ඉතින් මොනයක් ගන්න. X6 එකක්ද? ඒ සීරීස් අපි ගමු X6 එකක්. කියන්නේ මේ මගේ ජාතියක් ගන්නව. කමෙඩික් විතරනේ කිව්වනේ ඉතින් අහන්න නැහැ ඉතින්. ඒ සීරීස් ගන්න M සීරීස් කියලා ගන්න එපා ඒ සීරීස් කියලා ගන්න. M සීරීස් ටික ඔක්කොම ඒ සීරීස් එකේ එකයි ඔය තියෙන්නේ. ඕනේ ගත්තේ. ඒ මොකද මේ ෆෝන් නේ ඒ ෆෝන් කියන්නේ දෙකක් නෙමෙයි බා එකම මදර්බෝඩ් එකනේ. M02 එකට නැහැ A02 එකට තියෙනවා ඩයග්‍රෑම් මොකක්ද? ආයි මේක තියෙනවා. ඔව්.
ඒකට M02 හොයන්න යන්න එපා. මේකනේ ඔව්. සබ් සබ් නෙමෙයි. සබ් කියන්නේ යට බෝඩ් එක. එකම මදර්බෝඩ් එක M02 L02 කියන්නේ අමුතු ගන්න නෙමෙයි. එකම මදර්බෝඩ් එක. ඩයග්‍රෑම් එකේ M02 කියලා හොයන්න නෑ ඔය. අයකට මේක නෑනේ. ඒකට A02 එක බලලා තමයි ෆෝන් එක හදන්නේ. තේරෙනවද? සමහර ඔය හොන දැන් නුබියා ෆෝන් එකක් නුබියා වලට මේවා නැත්තම් ZT එකේ ඒ වගේම තමයි බෝඩ් එකක් බලාගෙන බෝඩ් එක හදන්න පුළුවන්. ZT ටෙක්නෝ යයිටල් එකම මදර්බෝඩ් තියෙනවා. නෑනේ. ඈ ලොක් ටැගින් ඉස්සයි හදන්න ඉතින් මේ ෆෝන් දෙක දැක්කනේ. ඔක්කොම එකම විදිහට ගහලා ඉවරලා. අර කයි. මේකනේ පවයිස් එකනේ. ඔව් පවයිස් එකනේ අපිට උන් charging IC. charging IC ගහ ගන්න ලේසියෙන් පුළුවන් බැටරි පින් එක ක්ලික් කරාම දාන්න. ඒක යන්නේ එහෙට. අංගලා. හරි. දැන් බලන්න කොහෙද යන්නේ. ඒක යන්නේ අර පියුස් දෙක හරහා උඩට. ඔය තියෙන පියුස් දෙකක් දාලා දැක්කද? මේ දෙක ලයින් ටු ලයින් නේ තියෙන්නේ පුතේ. ඒතකොට ලයින් එක අනිත් එක ඔක්කොම ලයින් ටු ග්‍රවුන්ඩ් කෑලි. පේනවද? තේරුම් නැද්ද මම මේ කියන එක? මේ ඔක්කොම ලයින් ටු ලයින් ඩවුන් කෑලිනේ. ලයින් එක කන්ටිනියු වෙන්නේ එතනින් එහාට මොකක් කරාද? මේක අර ලයිට් එහා පැත්තනේ. ඒතකොට මේ පැත්ත දෙන්න. දැක්කද? ඒක අර පියුස් එකක් දාලා තියෙන්නේ අරකේ වගේ. මොකේද අර ST එකේ තිබ්බේ ගොබ්බ විදිහට. ඒතකොට V-back short කියලා වෙල නෙමෙයි. ඔය මේ පැත්තේ short වුණොත් එහෙම රත් වෙන්නේ අර දෙක. ඕකනේ charging IC එක. ඒතකොට charging IC එක ළඟ තියෙන කොයිල් එක ඕක ආන්න. හරි දැන් බලන්න. මේ තියෙන VPH එක. ඔය තියෙන බඩු ෆෝන් එක පුරවලා. ඔය චෙක් කරලා බලන්න ඕනේ. ඔව් ඔය ලයින් එකේ එක කැප් පැච් චෙක් කරා නම් ඇති. ඒතකොට ඩයග්‍රෑම් එකේ තියෙනවා නම් ඔයා ගාව අර තහඩුවක්වත් ගලවන්න නැතුව මේ දැන් මේ වගේ එළිය තියෙන දැනකින් කැප් පැච් බැලුවා ඒක. හීට් එක බලන්න තියද? මේ කැප් එක බැලුවා. යාර ඉතින් හීට් එක ඉතින් මෙතන කරන්ට් එක දීලා කොයි තහඩුවෙන්ද හීට් එක ගහන්නේ කියලා හොයාගන්න පුළුවන්. තේරුම් නැද්ද කියන එක? නෑ. තේරුණාද? ඒ ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඩයග්‍රෑම් නැත්තම් ඉතින් ආයෙ මේ ඕක ලොකෝට හිතේ තියෙන්න එපා. කොහේ හරි කැප් එකක් අනිවාර්යෙන් දිනනවා කියන එක අපි දන්නවනේ. VPH කියන්නේ හැමදාම දිනුන පව එකක් නේද? තේරුණාද? හරි. එතකොට හොඳට මතක තියාගන්න VPH short එකක් ෆෝන් එකක ආවොත් 90%කට එහා possibility එකක් තියෙනවා. ඒක එන්නේ network section එකේ power amp එක ආශ්‍රිතව කියලා. තේරුණාද කියන එක? සාමාන්‍ය VPH වගේ නම් රීඩින් එක බොහෝ විට ෂෝට් මොන රීඩින් එක ආවත් පුතේ ගොඩක් කලාවට on before ෂෝට් එකක් තිබ්බොත් වැඩිපුරම තිබීමේ හැකියාව තියෙන network section එකේ power amp ආශ්‍රිතව. මේක සර් අර ග්‍රවුන්ඩ් වල ගියද? ඔව්. මේ විතරම තිබ්බා. තේරුණාද කියන එක? එතකොට on before ෂෝට් එකක් ආවොත් ඉස්සෙල්ලාම ගලවන තහඩුව මොකක්ද උඹලා? network තහඩුව ගලවලා power amp එක ගාව තියෙන කැප් දෙක තුන චෙක් කරලා තමයි එතනින් එහාට තහඩු ගලවන්න ඕන නම් ගලවන්නේ power පැත්තට ඈ. මොකද power ගාව තිබ්බොත් මෙහෙම network එක ගාව දැන් කොහොමද VPH line එක තියෙනවා කියලා අපි දන්නවනේ. ඒතකොට ඒ කැප් දෙපැත්ත වීප් වෙනවා නම් ඒකට කරන්ට් එකක් අපිට ඉන්ජෙක්ට් කරලා නේද? තේරුණාද කියන්නේ? එතෙන්ද දැන් කොහොමද දෙපැත්ත වීප් වෙනවනේ. ඒතකොට VPH line එක කොහේ ෂෝට් එක තිබ්බා? එතකොට එතනම ෂෝට් එක නොවුනත් එතනින් VPH line එක අපිට හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. එතකොට ඒකට කරන්ට් එකක් දීලා රත් වෙන තැන හොයාගන්න. network තහඩුව ගැලෙවුවා කියලා පුතේ ෆෝන් එකට හානියක් වෙන්නේ නැහැ. හේතුව හානියක් වෙන්නේ නැහැ කියන්නේ රත් වෙන පැත්තක් නෙවෙයිනේ ඔබ. ඔය IC ටික රත් වෙන්නේ නැහැ. රත් වෙන්නේ නැති නිසා ඔයාට ගලවලා ඕන දෙයක් කරන්න පුළුවන්. තහඩුව ගැලෙවුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. අර CPU power IC පැත්ත ගැලෙවුවොත් එහෙම මේ පැති මොකද වෙන්නේ ෆෝන් එකේ? අධික ලෙස රත් වෙනවා. තේරුණාද? සහ අනික ඉතින් වැඩිපුරම ෂෝට් එක තියෙන හැකියාව තියෙන්නේ network එකේ නම් අනික ක්ලබ් වල ගලවලා වැඩක් නැහැ නේ. ඉස්සලා network එකේ බලලා ඉන්නේ. ඒක තමයි experience එක. experience එක තමයි මේ වගේ ආකාරය. රෝණියා M02 මම කිව්වේ 0.4 දකින්නකොට දන්නවා ඉතින් බඩු තියෙන්නේ එතනම තමයි කියලා. ඉවරම තමයි ඒවා. සාමාන්‍යයෙන් ෆෝන් එකේ ඒවා කැට දීලා කියන්න පුළුවන් ඒවා තමයි VPH ෂෝට් එක වැඩිපුරම කියන්න පුළුවන්. ඉතින් ටුවර්ස් වල ඉන්නේ ෂෝට් එක ගන්න. ටුවර්ස් එකේ තියෙන ඔතනම තමයි આવත් වෙන්නේ. ටුවර්ස් එකේ නෝ අඩුයි M20 A10 A20 වල කියනවා. ඔව් A20 power amp ඔව් power amp එකමයි පළක් කරලා power amp එකේ පත හිලක් තියෙනවා ගලවපුවාමයි බලන්න දෙයක්වත් නැහැ. එළිම power amp එක පුපුරලා ගිහින් තියෙනවා.
ගිනි කන්ද කුකුල්ලා වගේ. මේ ළඟදී කලින් ඉන්ටර්නෙට් එකක් ආවා. දන්නේ නැහැ මේ අපි ඒ වැද කොල්ලෙක් ඉන්න පොස්ට් එකක් කරපුවා. ඒ උගම මොකද ඒ පාරෙන් ගලවලා එන්නේ. ගලවලා දින එක දාන්න. ඔව් ගලවලා උත්තර දාන්නේ ගලවපුවාම ඔන්න එනවා. අර කස්ටමර් ගේ ඔන්න දෙපාරක් සල්ලි කැපුවා ඒක. ඔන් කළා දෙන්න මෙච්චරයි. ඉක්මනලා දාන්න මෙච්චරයි. ඔන් කරාම පාරෙන් පෙක් ගලවපුවාම ෆෝන් එක ඔන්න එනවා. සිග්නල් නෑ. නෑ ඒකට එකයි දාලා තියෙන්නේ. තේරුණාද? මාතෘන්ට තේරුණාද? තේරුණාද? හරි. ඊට පස්සේ ඔහොම යනවා පුතේ VCC main shot. ඒක ඉවරයි වාගේ. ඉවර නෑ තව එකක් තියෙනවා. VCC main. VCC main කියන්නේ පුතේ iPhone වලට. හරිද? Apple phone. Apple phone වල VCC main එක වෙන් වෙන්නේ පුතේ පරණ ෆෝන් ටිකේ නම් සාමාන්‍යයෙන් X එකට යනකම් වගේ X එකට යනකම් වැඩිපුර අපිට ඒවනේ නේද? X එකට යනකම් VCC main වෙන්නේ පුතේ මෙන්න මේ වගේ බෝල 9ක IC එකකින්. ඔන්න ඒකේ බෝල පහක් මෙහෙම එකට සම්බන්ධයි මේ තුන මෙහෙම සම්බන්ධයි. හරිද? ෆෝන් එකේ V-batt තියෙන්නේ මෙච්චරයි. මෙතෙන් එනකම් විතරයි. මේ IC එක පැන්නට පස්සේ තමයි පුතේ VCC main එක කියලා කියන්නේ. iPhone එකේදී VCC main වෙනවා. Android එකේදී අපි VPH කියලා කියනවා. Android එකේදී මේ IC එක charging IC එක ඇතුළෙමයි තියෙන්නේ. සරල කතාව. හරිද? තේරුණාද? iPhone එකේදී charging IC එක වෙනම සහ Android මේ IC එක වෙනම දකින්න හම්බ වෙනවා. ඒක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. තේරුණාද? මේ ලයින් එක charging IC එකටත් සම්බන්ධයි ඒ විදිහටම. හැබැයි IC දෙකක් විදිහට තියෙනවා. හරිද? එතකොට මේකෙත් අර සරන්දරේම වෙනවා. VCC main short ආවහම ෆෝන් එක power supply එකට ගහපුවාම ampere එක උඩරිම දුවනවා. පහක්ම ගන්න. හරිද? රත් වෙන්නේ කොතනද? මේක තමයි රත් වෙන්නේ. මේකට අපි කියනවා Q2. එහෙම නැත්නම් gate එක කියලා කියනවා. gate රත් වෙනවා. එහෙම නැත්නම් Q2 රත් වෙනවා. තේරුණාද? ඇයි හේතුව? ෂෝට් එක මෙහෙ තියෙන්නේ. මේ හරහා කරන්ට් එක යන නිසා මෙයා රත් වෙනවා. ඇම්පියර් එක 5ක් විතර උඩරිම ගන්නවා. හැබැයි මල්ටිමීටරේ බස් දාලා දෙපැත්තෙන් තිබ්බට බීප් එක වල ඉන්නේ. අන්න ඒකයි වෙනස. ඇම්පියර් 5යි. මල්ටිමීටරේ දෙපැත්තෙන් තිබ්බම බීප් වෙන්නේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕනේ එහෙනම් මේක V-batt ෂෝට් එකක් නෙමෙයි. මේක VCC ෂෝට් එකක්. මේක දැන් ඇම්පියර් ගොඩක් ගත්තින්ද මේක VCC ෂෝට් එකක් නෙමෙයි. මේක iPhone එකක්. එහෙනම් මේකේ තියෙන්නේ VCC main කියන ලයින් එකේ ෂෝට් එක. ඒ කියන්නේ මෙයා ඉන්නවා මෙතන චූටි කොටු IC එකක් කියලා කිව්වා කියලා මතක තියාගන්න ඕනේ charging IC එක හරියට. තේරුණාද? එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. iPhone එකක් ගත්තට පස්සේ OnePlus එක try කරනකොට කැමරා වෙනවනේ. උස්සගෙන නේද? ඔය iPhone Pro 7 Plus. ඔව් 7 7 Plus එකක් කියලා හිතන්නකෝ. ඒකට 7 Plus එකක් ගත්තාම දැන් මේ විදිහට මේකෙත් බලන්න පුළුවන් අපිට ඈ. ඉස්සෙල්ලාම බැටරි පින් එකේ නම් ක්ලික් කරන් ගියා නම් අපිට ටක් ටක් ගාලා ඔය IC ටික හොයාගන්න බැරිද? හොයාගන්න පුළුවන්. 7 Plus දැන් මේක හදන්න මේ ඩයග්‍රෑම් ඕනේ නෑ පුතේ ඈ. VCC main කියන්නේ මොනම එකක්මද? අනිත් VCC ෂෝට් එකක්ම තමයි ළඟ තියෙන ඔය කැප් ටික පොඩ්ඩක් ඔහෙව්වනම් නිකම්ම රත් වෙන ලයින් රත් වෙනවනේ තැනක්. ඒ තැනට තියෙන ළඟ කැප් ටික හෙව්වනම් එකක් අනිවාර්යයෙන්ම කැප් එකක් හම්බ වෙනවා. එතකොට ඒ කැප් එකට ආය කරන්ට් එකක් දීලා රත් වෙන තැන අනිත් තැන හොයාගන්න පුළුවන් අපිට. තේරුම් නැද්ද? නිදිමත්ද? වයින් ගෝල්ඩ් එක ලාන්නේ. ඇයි? සල්ලි නිකන්. නැද්ද? iPhone එක නැද්ද කියනකො නැද්ද ෂෝට් එක? රොහි ඉරාලේ ඊයම් බං ෂෝට් තියෙනවද? ෂෝට් තියෙනවද ඉබ්බේ නැද්ද? ක්ලික් කරාම කරන්ට් එක යන්නේ පුතේ මෙන්න මේ ප්‍රමාණයට විතරයි. පේනවද? ඔච්චරයි. බැටරිය දාපු ගමන් බැටරියෙන් කරන්ට් එක යන්නේ ඔච්චරයි නේ. ඔතනින් යන්නේ යනවා කරන්ට් එක. මේ ඩිරෙක්ට් සම්බන්ධයක් තියෙන ඔච්චරයි. ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ charging IC. කොතනද?
මේ තියෙන්නේ අපි ඔය කියන කතන්දරේ කතා ඔය කරන දෙන්නේ නේ පොඩි බෝල 9 IC එක. පේනවද පුතේ? පේනවද? මෙයා තමයි මම ඔය කතා කරන බෝල 9. Q2 පේනවද? Q 2001 කියලා තියෙන ගොඩක් ඒ වගේ. බෝල 9. තේරුණාද? මේකෙන් එහා පැත්තේ තමයි VCC main මේ. පේනවද? මේක VDD main කියලා තියෙන්නේ. ඒත් එකම තමයි. මේ පැත්ත බැටරි VCC, මේ පැත්ත VCC, VDD හරි VCC හරි මේ. තේරුණාද? ඒකට මේ පැත්ත ක්ලික් කරාම තමයි අර VPH එක වගේ අනිත් පැත්තේ ෆෝන් එකට හැදෙන්නේ. ඔන්න මං ක්ලික් කරා. ඔන්න VDD main එකේ සිටුේෂන් එක. පේනවද? යමෙන්ද නෝනේ ඔය කොහේ ෂෝට් එක තිබ්බත් රත් වෙන්නේ මොකද? අර බෝල 9 තමයි තියෙන IC චුට්ට තමයි රත් වෙන්නේ. එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ මූ මෙහෙම පාඩමක් කියලා දුන්නානේ. සහ නෝට් එකෙත් තියෙනවා. එතකොට ඔය ළඟ පාත තියෙන කැප් එකක් බලන්න ඔය බෝල 9 රත් වෙනවනේ. ඔය රත් වෙන එක සම්මේනින් බලන්න මොන ෆෝන් එකේ හරි ඩයග්‍රෑම් ඔක්කොම බලන්න ඕනේ නෑ නෑ බං. මොනවද බං මේ කියන්නේ? ආර IC ළඟ තියෙන ටික IC ළඟ කියන්නේ බං ආයෙ මොකටද බලන්නේ මේකේ? ඔන්න ඔය දෙපැත්ත රත් වෙන එකක් හොයාගත්තා. රත් වෙන්නේ මේකනේ. හරිද? මේක රත් වුණාම ළඟ පාත් තියෙන කැප් බලන්න. දැන් මේ බලන්න මේ කැප් එක මේක VCC main මේ VPH ද නෑනේ. මේක මේ පැත්තට තමයි සම්බන්ධ මේ. එතකොට ඔයා මේ කැප් එක බලන වෙලාවේ මේ පැත්තට දෙපැත්තටම බීප් සද්ද ඇහි. දෙපැත්තටම ohms දෙකට වඩා අඩුවෙන් පෙන්නයි. ඊට පස්සේ මේකේ ලයින් එක කොහම මේකට කරන්ට් එකක් දෙන්න. එතකොට ෆෝන් එක කොහේ හරි දෙන්නේ මේ දන ලයින් එකනේ. කොහොමද? මේ ග්‍රවුන්ඩ් මේ ග්‍රවුන්ඩ් එක. ඔව්. මේ උතරින් අපිට මේ ආයි කැට් එක හොයන්න දෙන්න බෑනේ. නෑනේ. ඔව්. ඒක දැන් මට ඔකට දුන්නොත් අවු. කොහොමද? ඒක ගිලාට. කොයිකොට? මේකට. දැන් මෙතන ඒකට තමයි දෙන්නේ ඉතින් මෙන්න කොට දෙන්නේ. මැප් එකෙන් බලාගෙන ඔව් ඉතින්. ආම යන්න ඕනේ නේද උරනේ? මැප් එක තියෙනවනේ ඉතින් ඕකක් ඕනේ නෑ. ආයෙ මොකටද හොයන්නේ? මැප් එක තියෙනවා. මෙච්චර ලස්සනට දාලා තියෙද්දි මේ පැත්ත සම්බන්ධයි කියලා. දන පැත්තත් මේ ඔව් ඉතින් මැප් එක නැතත් ඉතින් මේ ඔය රත් වෙන තැන උතන. එතකොට ඉතින් ළඟ තියෙන කැප් ටික පොඩ්ඩක් චෙක් කරනකොට ඔය දෙපැත්ත ඔය කැප් එක හම්බ වෙනවා. දෙපැත්තටම බීප් සද්දයක්. අනික් ඒවා සම්බන්ධ වෙන්නේ නෑ. දැන් මේ කැප් එක බැලුවා කියලා මේ දැන් මෙතන තව කැප් එකක් තියෙනවා. දැන් මේක වෙනවද බීප්? මේක වෙනවද බීප්? නෑනේ. මේක විතරයි බීප් වෙන්නේ. මේකයි මේක ඒවා බීප් වෙයි. මේවා බීප් වෙන්නේ නෑනේ. දැන් මේකත් එක්ක මට සම්බන්ධ දාගෙන අපි ලයින් හොයනෝනේ. ලයින් එකවත් කියලා. ලයින් එක පැත්ත හොයන්නද? ඔව් ඉතින් මෙතෙන්වත් තියලා බලයි මෙතෙන්වත් තියලා බලයි. එතකොට මේ පැත්තට තියද්දි මේ වැඩි ඇම්පියර් අඩු ඇම්පියර් එකක් ගයි. නෝ දැන් මැප් එක දෙනවා ඒක හොයන්න ඕනේ නේද? ඔව් මැප් එක තියෙනවා නම් ආයේ මොන ලබ්බක්වත් ඕනේ නෑ බං. ඔක්කොම ටික හොයාගෙන මේකෙන් දීලා දාන්න පුළුවන්. දැන් මැප් එක තියෙනකොට ඕවා හොය උත්තර එකක් හොය ඉන්නේ නේ. That's right. මේ ළඟ සිවන්නක් ආවා. මම දීපේ කරලා ඉවර කරා. කීප එක කරලා හිට කොහොම කිව්වේ අරයි දැන් මේ iPhone එහෙම ගලවද්දි පැත්ත එහෙම බලලා ගලවපල්ලා. දැන් මේක 6S එකන්නේ. 6S එක උඩට උස්සන්න තියෙන්නේ. හරිද? 7 එහෙම පැත්තට උස්සන්න තියෙන්නේ. 7 එකක් කියලා වෙලා 6 එක මෙහෙට කරොත් ඒත් ඉවරයි. 6 එකක් කියලා වෙලා 7 එකක් ගැලගුවොත් එහෙම ඒත් ඉවරයි ඈ. රිසෙම්බ්ලි වීල් ටික ඉවරනේ ඉස්සෙල්ලාම මතකනේ? රිබන් එහෙම නමන පැති ඒවා ඔක්කොම වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ආ වීඩියෝ බලන්න තු ගලවන්න බෑ. අපි ගලවන්නේ නැහැ. උඩට අරින්න තියෙන පේනවා. වෙලක් පොන් දෙන ඔහොම කරලා මෙහෙම අරින්න. මතකනේ මේක එහෙම තිබ්බේ මෙහෙම අරින්න. ඒක අරින විදිහට පුරුද්දට මේක ඇරියොත් එහෙම ඇරෙනවා හොඳටම. කස්ටමර් ගියදී හී ගන්නදී. ඔව්. ඔඩිගේ. සතිය වගේන්න. ඊට පස්සේ මම ඉතර මුල් දවස් 7 එකක් ගලේ මහත්තලා බැටරියක් දාන්න බැටරි දාලා බලලා ලොන් කරලා යවුවා. ඉතර ගිහින් ඩිස්ප්ලේ එකට. ඩිස්ප්ලේ ගියයි. මොකක් වෙලක් දන්නේ. වැටලා නේ කියන්නේ. වැටුණාද කියලා අහන්නේ නැති. මෙහි යද්දි වැඩ කරා නේද කියලා අහන්නේ. පාර්ගොල්ල දුන්නා. එහෙමද? ඉර්ලාව රිබන් කොටාය. මේ වන්දන්න ඊට පස්සේ ඒ කොපින් කොපින්ට ගන්නේ පා වෙනවා. ඔව් අපෝ 7 ගන්න කියලාම රිබන් රිබන් එක ඊට කොච්චර පයිසද මේක ඊට පස්සේ බෑ ඒ නියමිලා තිබිලානේ බං අවුරුදු ගාණක් මේක නම් අවුලන්නේ. ෂෝට් නෑනේ. මේක ෂෝට් නෑ. ඔක නේද ඔක ඉලා දෙනවා බැටරි බහින. කොච්චර බැටරි දෙනවද බැටරි බහිනවා. බැටරි බං මේ වගේ බහිනවා තමයි කියපන් 7 දිග්ගේ 6S වල මොන බැටරිද මාත්‍ය කිනා. අප්පා බැටරි බහිනද තියේ බං. මේක දැක්කා රීඩින් එක තිබ්බද? මෙසේ ගානින් ගන්නේ කොහොමද? ඒ අම්මගේ රීඩින් එකක් නේ ගන්න. දැක්ක ෂෝට් ෂෝට් ආයේ දෙකක් නෑ ෂෝට්. ඒවා හැම ඉතින් VCC main ෂෝට් නෙවෙයි ඈ. ඒවා වෙන කොහේ හරි මේ පව උන්නාට පස්සේලා යන ලයින් වල VCC main VPH කියන්නේ
බැටරිය දාපු ගමන් ඒ තැන්වල ඔටෝමැටික්ම කරන්ට් එක හැදෙන තැන්. හරිද? තේරුණාද? එතකොට අනිවාර්යෙන් පෙන්වන්නේ මොන ෂෝට් එකක්ද? ඔන් බිෆෝ ෂෝට් එකක් ඈ. නෑ ෂෝට් නේ 20 උඩනේ. ඕ මේක ඔක ඔන්න එකේ ෂෝට් නේ. ඔව් මේක ඔබද්දින් 20ක් ගත්තා. ආයෙ මොනවද? ඔක 20 මෙන්න නේද? නෑ VCC මේන් පුතේ සප්ලයි එකට ගහපු ගමන් පෙන්නන ඕන ෆෝන් එක. VCC මේන් හරි නම් VPH හරි නම් සප්ලයි එකට ගහපු ගමන් පෙන්නන්න ඕනේ ෂෝට් එක. මොකද ඒ තැන් වල කරන්ට් එක යනවා බැටරිය දාපු ගමන්. පවර් බටන් ඔබනකන් ඉන්නේ නැහැ. මේවා පවර් බටන් ඔබුවට පස්සේ කරන්ට් එක යන තැන් වල ෂෝට්. ඒකයි බෝඩ් එක ඔබද්දි තමයි බහක් ගාලා මැලන දුවන්නේ. තේරුණා මේක Wi-Fi පැත්ත ෂෝට් එකක් එන්න මේ හරි අල්ලද්දි හීක් කියලා රත් වෙනවා කියන්නේ. අත නෑ. අද ෆෝන් එක ඔය නිකන් අහලා බලන්නකෝ iPhone 6s එකේ කොහෙද මේ වැඩිපුරම මේ බැටරි බහින ෂෝට් එක ඉන්නේ කියලා. ඉතින් කියයි කරු ChatGPT චුක් ගාලා පුණා කිව්වා වගේ කියනවා. ඒක අඩි ෂෝට් එකක් තියෙන. දැන් මේක ස්ලීප් වෙන්නේ නැහැ. දැන් මේක වෙන්නේ ස්ලීප් වෙන්නේ නැහැ. ස්ලීප් කරන්දරයක් නැහැ. දැන් බැටරි නැහැ මේ ස්ලීප් වෙන්න ඕනේ වෙලාව මේ. වෙනවා. අර 180 ගානෙන් මෙහා එන්නෙම නෑ. වෙනවද? ඔය දැන් ඔය බිඳුවයි කියලා හිතන් ඉන්න ගාන ඔය ඈ. නෑ. තේරුම් නැද්ද මේ අනුරාධපුර? අර 180 ගානෙන් මෙහා එන්නේ නෑ. එතනින් උඩට ගිහින් ආ එනවා. ඔය බිඳුව තමයි දැන් ඔය 180 කියලා හිතාගෙන ඉන්නේ මම. ඔක මේ ඒකට අර මේ VBAT ලයින් නෙමෙයි VCC ලයින් එක නේ ෂෝට් නෑ එකනේ. නෑ. VCC ලයින් නම් සප්ලයි එකට ගහපු ගමන් ඕන මේවා VCC මේන් හරි VPH හරි නම් ෂෝට් එක උදේ ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. ෆෝන් එකේ charging IC මේවල power IC එකටත් කරන්ට් එක හම්බ වෙනවද ඌ ෂෝට් වුණා? නෑනේ. power IC එකට හම්බ වෙන කරන්ට් ලයින් එක තමයි ෂෝට් වෙලා තියෙන්නේ. ඒක නෝපම ඈ තෙලින් මෙන්නේ. දැක්කද 180 තමයි උගේ අඩුම යන්නේ මුගේ. රේට් එක. ඔක හොයන්න තියෙන්නේ තර විදිහට නේ. අර හොයන්න ඔව් තියෙන්නේ. හොයන්න ඕන අර විදියට. කොහොමද හිතන්නේ? ඔව් මෙතඩ් එකයි. මේක ඉතින් Wi-Fi IC එක ගාව හෝ මොකද්ද මේ ඇහොන්නේ අනුරාධපුර? මෙයාලගේ සීරෝම වෙන්නේ නැහැ නේද? කාගේද? ඕකේ. 0 වෙනද ෂෝට් එකකින්ද? 0 වෙන්නේ නැත්තේ ෂෝට් හින්දා. නෑ ඒක අර ඇප් එක කරන්නේ. නෑ මේවා 0 වෙනවා. මේවා නෙවෙයි උඹ මොන රෙද්ද ෆෝන් එක ගෙනාවත් තප්පරයකට හරි 0 වෙන්න ඕන. ඔව් ඔව් 0 වෙලාම ඉන්නේ නැතුව හරි 0 වෙලා පොඩ්ඩක් හොම යනවා ආයෙ එහෙම මෙහෙම ඉන්න බෑ මේක මේ පත ෂෝට් එකක්. ඒක කියන්න පුළුවන් අර ගද්දි මොනවද දැන් ඔයාලට උනත් තේරුණා නේද ඒක මේ සප්ලයිට ගහලා දැන් මම මෙහෙම බලනකොට මේ බලහංග ෆෝන් එක මම මේ පවර් බටන් එක ඔබද්දි අර 200 ගණන් පටන් ගන්න. ඉතින් එච්චර යන්න බෑනේ. එතකොට ඔයා දැනගන්න ඕනේ අම්මට සිරි මේක ෂෝට් තමයි කියන එක ඔළුවේ තියෙන්න ඕනේ පුතේ. මම ඒකයි කලින් කියන්නේ දැන් ඕක සමහරක් අයට ඕක තේරෙන්නේ නැතිව ඕන තරම් ඉන්නවා ඉතින්. ඔරයට කරලා බලන්න. මේ ෂෝට් එකක් තියෙනවා. ඔය ප්ලේට් ගලන ලේසිද? ඈ? ප්ලේට් tie ඔව් මේ ටික ටික ගාලා ගලවලා එනවනේ. ලේසිනේ. මේ වගේ ප්ලේට් අර බෝඩ් එකට තියලා තද කරලා නැහැ. බෝඩ් එකේ දෙපැත්තට තියලා තියෙන්නේ. iPhone ලේ හින්දා ලේසි කරලා. පොඩ්ඩක් හැට කරලා බලන්න. මේක ලේසි ෂෝට් එකක් තියෙන. මේක අනිවාර්යෙන් Wi-Fi පැත්තේ තමයි බොහෝ විට ෂෝට් එක. ඒක Wi-Fi එකේ ගලවලා දාන්න. ඔව් එහෙම කරන්න පුළුවන්. නෑ Wi-Fi එක ගලවන්න එපා. Wi-Fi ෂෝට් තිබ්බ. Wi-Fi ෂෝට් එක ක්‍රිල් කරමු අපි. පුරුදු වෙන්නත් එක්ක. ඒකේ Wi-Fi එක IC එක පුතේ IC එකක් අස්සේ ෂෝට් එකක් ආවම IC එක ගලවලා වික් කරන්න කලින් අපි ඔය සාමාන්‍යයෙන් power amp පනම නම් ඔය වගේ වට විතරයි. අනික IC නම් වැඩක් නෑ. අපි මේ IC එක ග්‍රිල් කරනවා. ඒ කියන්නේ ඔය IC එක අස්සෙත් පුතේ කැපැසිටර් නම් මනම් තියෙනවා. මේ නේද? ඔව්. මේ වගේ විතර නෙවෙයි Android වලත් එහෙම තමයි. වීකල්. ඒක අයින් කරන්න. ඔව් ඒකලා IC එක සුද්ධ කරලා IC එක සුද්ධ කරාට පස්සේ IC එක අස්සේ තියෙනවා පේනවා කැපැසිටර් එහෙම. එතකොට ඒ තැනක් තමයි ෂෝට් තියෙන්නේ පුතේ. ඔය දැන් ෂෝට් එකට අපි ගහනකොට නැත්තම් ග්‍රිල් කරනවා. ඒ කියන්නේ IC එක දැන් කොහොමද දාන්න ඕනේ නේ. එතකොට අපි කරන්නේ IC එක දුම ගහලා අර විදිහට කරන්ට් එකක් දෙනවා. එතකොට ඉස්සෙල්ලාම දුම තිත පටන් ගන්න තැන තියෙනනේ. එතනනේ ෂෝට්. එතන බලලා අර චූටි ග්‍රිල් එකේ ගහනවා කට්ටක්. එහෙම ගහනකොට කැප් එකක් තිබ්බොත් එහෙම කැප් එක කඩාන යනවා. ඒතකොට ෂෝට් එක රිලීස් වෙනවා. එහෙනම් සමහරවිට ෆෝන් එකේ එතකොට IC එක නොදා අර කැප් එකක් ගැලෙවුවා සමාන දෙයක් විතරනේ වෙලා තියෙන්නේ එතකොට. ඒකට IC එක නොදා ෆෝන් එකේ හැමම වහයි කරලා දුන්නා. IC ගැලවිලි යනම් මනම් මොකුත් නෑ. ඒ ග්‍රිල් කරන්නේ කොහොමද? අර ග්‍රිල් එකේ. චූටි ග්‍රිල් එක තියෙන හෑන්ඩ් ග්‍රිල් එක. ඒකට කට්ටක් එන්නේ ඒකනේ. ජොලියට. අන්න තියලා මේ මේක ගලගන්නවා.
කැප් එකක් කඩන් යනවා. ඔව් ඒක හැප් එක කරන් ගියා. ඉතින් ඒක හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ. ඒක ඉතින් දැන් වැඩක් නැහැ නේ කොහොම. කොහොමත් එකයි. කැප්ටර් ගායම හරියට ක්ලික් කරන්නේ. ඇයි අතනින් පේනවනේ මේවයි. නෑ නෑ බං. රොසින් පාර ගහලා කරන්ට් එක කොහොම දීපු ගමන් ගන්නවා. ඒකට ඉස්සෙල්ලාම තිත හැදෙන්න පටන් ගන්න මේ ෂෝට් එක හැදෙන තැනින් ඉන්න. එකයි ඉවත් වෙනවා. ඔව් එතන කැප් එකක් තිබ්බොත් හරි නැත්තම් ඉතින් වෙන මොකක් කරනවත් වෙන්නේ නෑ. ඒක හරියන්න හරි වැරදින්න හරි කරලා බලන්න පුළුවන් දෙයක් පොඩි. වැරදුනොත් ඉතින් කොහොමත් IC එක දැන් දාන්න එපයි බං. එයාට කියන්න දෙයක් නෑ බං දැන් මේ ෆෝන් එක වැඩ නැතුවනේ ඉන්නේ. වැඩ නැතුව හරි මොකක් ලෙඩක් එක්කනේ ඉන්නේ. ඒතකොට ඔය ෆෝන් එක හදලා දෙන්න කියලානේ කියන්නේ. තේරුම් නැතුව මේ කියන එක. ඒක දැන් හදන්න පටන් ගන්න තියෙන්නේ. දැන් අපි හදන්න වැඩේ යන ගමන් තියෙන්නේ. IC එක කියලා දැන් දන්නවා. ඒතකොට කස්ටමර්ට ගානත් කියලා ඉවරයි. දැන් IC එක එක්ක දාන්න ඕනේ. ඉතින් විසඳුම දාන්න නැතුව අපි මේ කපටිකමට මේ චුට්ටක් කට්ටයක් ගහන්නේ. ගාලා ඒක හරි ගියොත් ඉතින් එහෙම නැමව දුන්නා ඉතින්. කිව්වා IC එකක් දැම්මා. දැම්මා මේක තමයි මේ කියන්නේ. අන්න හරි මේක මොකද හදන්න පේනවද මේ? IC එක උද්ද කරාම මොකද වෙන්නේ? දැක්කද කැප් එක? ඒකද තියෙන එක. ඔව්. බඩු කැල්ල තියෙන කැප් එක. ඒතකොට ඒක තමයි ෂෝට් එක. ඒතකොට එමෙිට වෙලා ඕක දැන් අරගෙත් අනිවාර්යෙන් ඔය කැප් එක වෙනද ඔය ෆික්ස් එක ඕක. ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්න ඕන. ඒක ඔයා කරන්ට් එක පවර් ඉන්ජෙක්ට් කරලා ඔයාට හොයාගත්තා. මේ කවුරු හරි එකෙක් කලින් මේක දන්නේ නැතුව කරලා තියෙනවා. පේනවද? මේ කැප් එක ගලවලා තියෙන දෙපැත්තම බීප් වෙච්ච ඉන්න කවුරු හරි. දැන් පෙලක් හිතාගෙන දෙපැත්තම බීප් වුණාම මේක ෂෝට් ගලවන්න ඕනි කියලා. දැන් මේ එහෙම බූරු පැටියෙක් කරපු වැඩක් මේ පේනවද? ඇයි මේ කැප් එක ෂෝට්ලා මේ කැප් එක ෂෝට්ලා. ඒ හේතුව මේ ලයින් එක මේක අස්සෙන් සම්බන්ධයි. මේකට දෙවුවා මෙතනින් උණු වෙන්නේ. ඈ? ඔව්. තේරුණා? දැන් මේක පවර් ඉන්ජෙක්ට් කරලා එහෙම කරලා නෙවෙයි. කවුරු හරි කලින් හදන්න try කළා මේ දෙකම ගලවලා එන ෂෝට් එක තිබිලා නැහැ. ෂෝට් එක එකේ නෙවෙයි නේද? ඒක ෂෝට් රිලීස් වෙන්නේ නැහැ නේ පුතේ. දැන් එහෙම මෝඩ වැඩ කරන්න එපා ඈ. මේක මේ පොට්ට විදිහට හදපු එකක් කවුරු හරි කලින් එකක්. දැන් මෝ කරන්ට් එක දෙනවා. දැන් මේ මම දැක්කද? ඒක තමයි ෂෝට් කැප් එක අර. සෙට් එකම බීප් වෙනවද? නෑ ඒක නෑ. ඒක ෂෝට් නෑ. අර විතරයි ෂෝට් තියෙන්නේ. දැක්ක? ඔය ෂෝට් නේ. ඔය ගලලා ඉන්න කරයි දැන්. මේක තුල්ලක් ගන්න ඉස්සුවා. හදලා. පයිසෙන් කරන්න ඕනේ. ඔව් ඔව් මේක බෑන්ස් එක ගන්න ඕනේ. මේ මොකද IC එක ඇතුලේ ඉතින් IC එකක් අස්සේ කියන්නේ IC එකක් කියන්නේ මොකද්ද? ඉන්ටග්‍රේටඩ් සර්කිට්. මේ ඔකුලපෝ සර්කිට් එකක් තමයි IC එකක් කියන්නේ. Android ලා නෑ. Android ලත් තියෙනවා. ඉතින් ඔය ඕන IC එකක් කියන්නේ පුතේ IC එකක් කියන්නේ අතුලේ සර්කිට් එකක් තියෙන්නේ අපිට පේන්නේ නැති ඒවා ගොඩක්. ට්‍රාන්සිස්ටර්ස් ගොඩක් එකතු වෙන්නේ. CPU එකක් කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක්. තේරුණා? කොබන් අර අනික් iPhone එක නෑ මම iPhone සාමාන්‍ය රිපෙයාර් කරන්නේ මම එදා 7 එක අපරාධ 7 එකේ හීට් වෙනවා මේ CPU එක හරින් ඒ කොහරි හීට් වෙනවා හොඳේ මම අර පරණ විදිහට නිකන් හොයන්න බැලුවා මේ දුම්බල දාන රත් වෙන තැන රත් වෙන CPU එක. දරේන CPU එක රත් වෙන්නේ ඈ මොකද මට ඇවිල්ලා කිව්වා මල්ලි ඔක කොහොම කරන්න බෑ වැඩක් iPhone වල ඔහොම නෙවෙයි Android වගේ නෙවෙයි මේ ඔතන හීට් වුණාට මෙතන රත් වෙන්නේ කියලා ඈ මම ඉතින් පොරේ යන කයින්දල පොඩ්ඩක් ඔර නේද දුන්නා කියනවා. ප්ලේට් එක ගලගුවා විතරයි මම හිතන ඕවර් හීට් වෙන්නේ ඉතින් ඔව් ඕවර් හීට් ගන්න බෑ බෑ අමාරු ඉතින් ඒ ඕවර් හිට හදන්න පුළුවන් CPU එක ගලවලා ඒක ගහන්න ඕනේ. ඒ බොකලනේ ඔව් අඩේ කොම් මගේ iPhone මම ඒක දන්නේ ෂෝට් නන්නේ අවුරුදු මේ බූට් වෙන්න තියෙකට කොම් බලපන් මේක ගහපුවාම මට හිතෙන්නේ හිර වෙයි කියලා රීඩින් එකේ බලමු ඈ බම් මේක වැඩනේ මේ අසල වැඩ කරන ෆෝන් එක කන්නේ මම මේ ආච්චිට හාල් කරන්න මොකක්ද දන්නේ මේකේ CPU එක හදලා අඩේ සම් ප්ලස් එක හදාගත්තා නම් ගෑන්ටි ගිහින් දෙන්න තිබ්බා කියලා වඩ වැඩේ ඔන්න නෝ මොකද ලෙඩේ අනේ වද අපේ ලෝගෝ රීස්ටාර්ට් වෙන්නේ නැති අපේ ඔයාලට ෆෝන් වැඩිලා තියෙන්නේ මේ හොඳ ෆෝන් 30 කොල්ල දාලා තියෙනවා දාන්න බෑ කියන්නේ බං කිසි පිළි වෙලා නැහැ කඩේට පීතෝ ටිකක් අරගෙන පොඩි එක අර නයිට් එකෙන් දාලා පොඩි වහලා ටිකක් අරගෙන පුරුදු කරන්නේ කිය පාන වැඩ ගන්න කිය ඉතින් බෑගත් තලන් වැඩ සීනයක් නෑ ඒ ෆෝන් එක
ඔව් ලොක් එකක් තියෙනවා. එල රීස්ටාර්ට් වුණා එනම් බැටරි මදි. බැටරි නැති ෆෝන් එක වැඩ. ලොක් එකක් තියෙනවා. ඔන්න අන්ලොක් කරන්න පුළුවන් අන්ලොක් ටූල් එකට දාන්න. ලෝකෙ මේ ලොක් එක මෑන් කරපුවද ඕකෙ මේ කැමරාවෙන් සිග්නල් පැත්තකට බලන්න බේස් බෑන්ඩ් පැත්තේ අවුලක් ඇත්තේ. සිග්නල් මොකක්ද බේස් ආයෙනම් මේක බේස් බෑන්ඩ් IC ගහලා තියෙනවා. ඔව් සිග්නල් IC හදන්න බෑ කිව්වද සිග්නල් හරි charging හරි හොඳයි සිග්නල් වෙන්නේ තියෙන. මේක බේස් බෑන්ඩ් තමයි තියෙන්නේ. පාස්වර්ඩ් එක මොකක්ද? ඒක කියනවා සර්ච් ඉන්නේ පෙන්නන්නේ නේ ඔව් සර්ච් බේස් බෑන්ඩ් කේස් එකක් තියෙනවා. බේස් ෆෝන් එකේ මම ගන්නලා තිබ්බනේ මේක. ගන්නේ නෑනේ මේක. සිග්නල් IC කියලා එකක් ගන්නලා නේද? power amp WTR එහෙම නේ කියන්නේ. ඒක මේක මොකද්ද? ඒක බේස්මන්ට් CPU එකේ. මොකෙන්ද ඔඩියෝ කීස් එකේ නෑ ඔඩියෝ ඉන්නේ උතන අන්න පුකේ පිටිපස්ස එක්කනේ. උතනම පිටිපස්ස. ඇතිනේ. වැඩි යන දාන්නත් හොඳ නෑ ෆෝන් වලට. ඕකේ IC කරලා ගහන්න ඕනේ ඔව් රීබෝල් කරලා ගන්න ඕනේ. පාත් කඩලා තියා ඒක තමයි දෙන්න හදන්න මේකේ. මොන්නේ යට